හරි රයිට්. අපි පටන් ගමු නම් මේ රයිට් තව ජොයින් වෙනවනේ. රයිට් ළමයි මේ ඔයාලා පේපර් එක කරා නේද සම්පූර්ණයෙන් MCQ 26ක් විතර තියෙනවා. පොඩ පේපරේ පොඩි මේ ටයිපින් මිස්ටේක් එකක් වෙලා තියෙනවා. මේ ඔයාලා හැම දිනම පේපර් එක කරා නේද ළමයි? දැන් ඒ කියන්නේ පේපර් එක කරලා ජොයින් වෙන්න. ඒක තමයි ඔයාලට මේක සක්සස් එක ගන්න පුළුවන්. මේ රයිට් එහෙනම් ළමයි අපි කතා කරගෙන යන්. ගැටලුවක් තිබ්බොත් chat එකට දාන්න මැසේජ් එකක්. ඇහෙනවා මදි නම් ක්ලියර් මදි නම් පොඩ chat එකට දාන්න. අනික තමයි ළමයි උත්තරයක් දාන්න chat එකට. ඔයාලා මේ සිලෙක්ට් කරපු ආන්සර් එකක් දාන්න. ඒතකොට මට තවත් මේ පැහැදිලි කරගෙන යන්න පුළුවන් ඉස්සරහට. රයිට් අපි එහෙනම් සාකච්ඡා කරලා යන්න ළමයි පළවෙනි ප්‍රශ්නෙට එන්න බලන්න. දැන් මේ වගේ ප්‍රශ්නයක් තමයි ළමයි පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ වාගේ. ඒතර වාගෙන් අහන්නේ යථානුරූපී ප්‍රකාශය තමයි අහන්නේ. ඒතර අපි දන්නවා යථානුරූපී ප්‍රකාශ සහ අභිමතානුරූපී ප්‍රකාශන. එතකොට අභිමතානුරූපී ප්‍රකාශ කියලා කියන්නේ පුද්ගලයාගේ මතයක් තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට යථානුරූපී කියලා කියන්නේ පොඩක් අපි කියන පොඩක් ගන්න සීරියස් කේස් එකක් නේ. අපි යථානුරූපී ප්‍රකාශ කියලා කියනවා විෂයානුබද්ධයිනේ. ඒතකොට අභිමතානුරූපී කියලා කියනවා පුද්ගලබද්ධයි. ඒතකොට පුද්ගල මතයක් තමයි ඉදිරිපත් කරන්නේ. ළමයි ඔයාලා කීයද එකට සිලෙක්ට් කරේ? දාන්න යන්න මම chat එකට. රයිට්. 4 ඔව් ළමයි දැන් අපිට පහත සඳහන් ප්‍රකාශ තුලින් යථානුරූපී ප්‍රකාශය තමයි ඔයාගෙන් අහන්නේ. එතකොට දැන් අනිත් හතරම ඔයාලට පේනවා මේ අභිමතානුරූපී ප්‍රකාශ තමයි තියෙන්නේ. දැන් වතුකම් කරුවන්ගේ දිනකට වැටුප රුපියල් 1000ක් විය යුතුයි. ඊට පස්සේ ඒකත් අභිමතානුරූපී ප්‍රකාශයක්. ඊට පස්සේ දෙකට ආපුවහම ඉහළ නැගමින් පවතින ජීවන වියදමට වගකීම යුත්තේ පවතින ආණ්ඩුවයි. ඒකත් කිසියම් පාර්ශවයක් තමයි ඉදිරිපත් කරන්නේ. ඊට තුන කියනවා මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් අන්තවාදී අදහස් තව තවත් වර්ධනය විය හැකියි. එතකොට මෙතනත් කියන්නේ අභිමතානුරූපී ප්‍රකාශය. එතකොට වට හතර කියනවා ශ්‍රී ලංකාවේ උගතුන් අතර විරකයා අනුපාතය ඉහළ අගයක් ගැනීම. අන්න ඒක තමයි ළමයි යථානුරූපී ප්‍රකාශය වෙන්නේ. නේ? පහට આવුත් එහෙම පුද්ගලික අංශයේ සේවකයෙකුගේ අවම වැටුප රුපියල් 50000ක් විය යුතුයි. ඒකත් පුතා අභිමතානුරූපී ප්‍රකාශයක් තමයි. රයිට්. එතකොට නිවැරදි උත්තරේ තමයි 4. හරි අපි දෙක ළමයි නිෂ්පාදන සාධකයක් ලෙස ප්‍රාග්ධනයේ උදාහරණයක් නොවන්නේ පහත සඳහන් දෙය අතරින් කවරක්ද කියලා අහනවා. ළමයි දෙකට ඔයාලා සිලෙක්ට් කරේ කීයද? chat එකට දාන්න බං. දෙක ළමයි ප්‍රාග්ධනයට උදාහරණයක් නොවන්නේ දෙක ඔව් ළමයි අපි දන්නවා මුදල් එහෙම නැත්නම් බැංකු ණය ළමයි ප්‍රාග්ධනයක් නෙමෙයි මෙතන තියෙන උත්තර පහෙන් අපි දන්නවා කාර්යාලය ගොඩනැගිල්ලක් ළමයි ප්‍රාග්ධනීය විදිහට සැලකනවා. ස්ථාවර ප්‍රාග්ධනීය. ඊට පස්සේ ට්‍රැක්ටරයක්, විදුලි බලාගාරයක්, වාරි ජලය ගෙන යන ඇල මාර්ගයක්. මේවා ළමයි ප්‍රාග්ධනීය විදිහට ගන්න පුළුවන්. හැබැයි බැංකු ණයක් ළමයි අපිට ප්‍රාග්ධනීය විදිහට ගන්න බෑ. අපි කියනවා මුදල් ප්‍රාග්ධනීය නොවේ කියලා. රයිට්. එතකොට ළමයි මේ දැන් ඔයාලා ළමයි මේ MCQ පහෙන් දැන් MCQ එක තෝරද්දි මේ හරි උත්තරේ ළමයි හොයන්න යන්න එපා ඉස්සරලාම. රයිට්. අර ගැලපෙන්නේ නැති උත්තර ටික ළමයි අයින් කරගෙන යන්න. එතකොට ඔයාලට ලස්සනට එනවා නිවැරදි උත්තරේ. එතකොට ළමයි දෙකට දෙක. එකට 4 දෙකට 2. හරි 3. සූක්ෂම ආර්ථික විද්‍යාව විෂය ශාස්ත්‍රයට අදාළ නොවන්නේ අහන්නේ. ළමයි පේපරේ අතට ගත්තාම වන්නේ නොවන්නේ පටල ගන්න එපා. දැන් ඔයාගෙන් මේ අහන්නේ නොවන්නේ අහන්න. ඒතර අපි දන්නවා
ආර්ථික විද්‍යාව ළමයි කොටස් දෙකයි සූක්ෂම සහ සාරව. ඒතර මේව නම් ලේසියිනේ. ඒතර සූක්ෂම කියලා කියන්නේ අපි කියනවා ආර්ථිකය ළමයි කුඩා එකක වෙන්න ඕන කියන අධ්‍යයනය කරනවා. ඒක සූක්ෂමයි. ඒතර සමස්තය අරන් ළමයි අධ්‍යයනය කරනවා අපි ඒක කියනවා සාරවයි. එතකොට ඔයාලට ළමයි සූක්ෂම ආර්ථික විද්‍යාව විශේෂයට අදාළ නොවන්නේ. ළමයි තුනට කියන්න බලන්න ආන්සර් එක. ඔයාලා කීයද සිලෙක්ට් කරේ? 4. ඔව්. බලන්න ළමයි පළවෙනි එක කුටුම්බ ආදායම අධ්‍යයනය කිරීම. රයිට්. ඒක ළමයි සූක්ෂමයි. කුටුම්බයක් කියලා කෙලින්ම තියෙනවා. ඊට පස්සේ ආයතනික නිෂ්පාදන පිරිවැය අධ්‍යයනය කිරීම. එතන ළමයි එක ආයතනයක්. ඊට පස්සේ ආයතනික වෙළඳපොළ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම. ඊට පස්සේ හතර තියෙනවා ළමයි ආර්ථිකයේ ආදායම් මට්ටම අධ්‍යයනය කිරීම. අන්න ළමයි ඒක මොකද්ද? ඒක සාරව වෙනවනේ. ඒක සූක්ෂම නෙමෙයි ඒක සාරවයි. ආය පහ ළමයි ආයතනික නිෂ්පාදන ශ්‍රිතය. එතන ළමයි ආයතනික නිෂ්පාදන ශ්‍රිතය කියපු ගමන්ම අපෝ මේක සූක්ෂම වෙනවා. එතකොට තුනට ළමයි උත්තරේ 4. හොඳයි ඈ. රයිට් 4. ළමයි පහත ප්‍රකාශ අතරින් සාවද්‍ය ප්‍රකාශය. සාවද්‍ය නිර්වද්‍ය ළමයි පටල ගන්න එපා. සාවද්‍ය කියන්නේ මොකද්ද? වැරදි ආන්සර් එක තමයි ළමයි ඔයන් අහන්නේ. රයිට්. කියන් යන්න බලන්න 4ට. chat එකට දාන්න බලන්න. 3 4 රයිට්. බලමු. ආර්ථික භාණ්ඩවල හිඟකමක් සහ ආවස්තික පිරිවැයක් ඇතුළු. රයිට්. ඒක ළමයි හරි. රයිට්. අපි දන්නවා ආර්ථික භාණ්ඩයක් කියලා කියන්නේ මොකද්ද ළමයි? අපි කියනවා සම්පත් පිරිවැයක් හා ළමයි ආවස්තික පිරිවැයක් දරා නිපදවන සැපයුම සීමා සහිත භාණ්ඩ. දැන් ඔයාලා ළමයි මොකද්ද මේ දැන් මාව බලන ළමයි ඔයාලා මේසේ සහ මේසේ බලන ළමයි දැන් මේසේ කියලා කියන ආර්ථික භාණ්ඩයක්. මොකද ඒකට සම්පත් පිරිවැයක් දරලා ළමයි ආවස්තික පිරිවැයක් දරලා තියෙන්නේ. දැන් ඔයා ඔය ඩිස් එක ළමයි දැන් ඔය ඩිස් එක හදපු කවුද මේ ඔඩු මුදලාලි මේ ඒක ළමයි එයා ඒක හැදුවේ නැත්තම් එයාට තව මොකක් කරලා ළමයි මේ ගෘහ උපකරණයක් හදන්න තිබ්බ අවස්ථාව තමයි එයා නැති කරගෙන ඔයා ඔය පාඩම් කරන මේසේ හදලා තියෙන්නේ නේ අන්න ඒ වගේ. ඒතර එක හරි ළමයි. 2 හිරුවෙලිය වාතයේ වැනි නොමිල භාණ්ඩවල ශුන්‍ය මිලකදී පවා අපරිමිත සැපයීමක් දක්වන්න ලැබේ. රයිට්. ඒකත් හරි ළමයි. දැන් ආර්ථික නොමිල භාණ්ඩ කියන්නේ මොනවද ළමයි? ආර්ථික නොවන භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ කියලා කියන ළමයි ස්වභාව ධර්මයකින් නොමිලේ ලැබෙන ළමයි අපි කියනවා මේ සම්පත් පිරියක ආවස්තික පිරිවැයක් දරන්නේ අසීමිත සැපයීමක් තමයි තියෙන්නේ. දැන් උදාහරණ තමයි ළමයි හිරුවෙලිය වාතයේ ජලය මෙන්න මේව. ඒතර ඒකත් හරි. 3 පොඩ්ඩක් තියන්න ළමයි. රයිට් 4ට එන්න. ගොවීන්ට නොමිලේ ලැබුණද වාරි ජලයේ ආර්ථික භාණ්ඩයක් වේ. ඔව් ඒකත් හරි ළමයි. ඊට පස්සේ 5 ආර්ථික නොවන භාණ්ඩ යම් අවස්ථාවලදී ආර්ථික නොවන භාණ්ඩ යම් අවස්ථාවලදී ආර්ථික භාණ්ඩ බවට පත් වේ. අපි දන්නවා ළමයි ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ළමයි ඔයා දැන් කෝච්චිය යනවා කියලා හිතන්න. ඉස්සරලාම එනවා වඩේ මුදලාලි කෙනෙක්. ඊට පස්සේ එනවා ළමයි කවුද මේ වතුර මුදලාලි කෙනෙක් එනවා. එන වතුර අරන් ළමයි කෙනෙක් එනවා. එතකොට දැන් ඔයා අපි කියනවා දැන් ජලයේ ස්වභාවික ජලයේ ළමයි අපි කියනවා ආර්ථික නොවන භාණ්ඩයක් නේ. හැබැයි ඒක යම්කිසි අවස්ථාවක ළමයි සම්පත් පිරිවැයක් සහ ආවස්තික පිරිවැයක් දරවපු ගමම ළමයි ඒක ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙනවා. ඒතකොට ඒ අන්න ඒ වගේ සිද්ධියක්. තව ඔක්සිජන්. ඒතකොට ළමයි ඒකත් හරි. රයිට්. 3 එන්න බලන්න. මේසාට ඍණ තෘප්තියක් ගෙන දෙන ඕනෑම භාණ්ඩයක් ආර්ථික නොවන භාණ්ඩයක් වේ. ළමයි අපි එහෙමද ආර්ථික නොවන භාණ්ඩ අපි හඳුන්වන්නේ. අපි ආර්ථික නොවන භාණ්ඩ කියලා කියන්නේ මොකද්ද? ස්වභාව ධර්මයන්ගෙන් නොමිලේ ලැබෙන සම්පත් පිරිවැයක් හා ආවස්තික පිරිවැයක් දරා නිපදවන්නේ නැති භාණ්ඩ. ඒ කියන්නේ අපි ගෙඩියම කියවන ළමයි ස්වභාව ධර්මයන්ගෙන් තමයි නොමිලේ ලැබෙන්නේ. ඒතර ඒව තමයි ළමයි අපි ආර්ථික නොවන භාණ්ඩ කියලා කියන්නේ. ඒතර මිනිසාර ඍණ තෘප්තියක් ගෙන දෙන කියලා ළමයි අපි එහෙම කතා කරන්නේ ආර්ථික නොවන භාණ්ඩ සම්බන්ධයෙන්. රයිට්. ඒතර 4 ළමයි උත්තරේ 3. රයිට්. හරිනේ ළමයි.
4ට 3. right. හරි පහට යන ළමයි. සැලසුම්ගත ආර්ථික ක්‍රමයක මිල මගින් ඉටු කරනු ලබන කාර්යයක් වන්නේ. right. දාන්න බලන්න ආන්සර් එක පහට. right. පහට 3 කියනවා පහනේ. right. ළමයි සැලසුම්ගත ආර්ථික ක්‍රමයක මිල මගින් ඉටු කරනු ලබන කාර්යයක් වන්නේ අහන්න. right. එක බලන්න. ඉල්ලුම හා සැපයුම අතර තුලනයක් ඇති කිරීම. right. එක එන්නේ නැහැ ළමයි. දෙක එන්නේ පාරිභෝගික වර්ණය සඳහා සංඥා සැපීම. අපි දන්නවා ළමයි සංඥා සපයන මොන ආර්ථිකයක. එනි වෙළඳපළ ආර්ථිකයේ ළමයි මිල මගින් ඉටු කරන ප්‍රධාන කාර්යන් කීයක් තියෙනවද? අපි වෙළඳපළ ආර්ථිකයට ආපුවම එක තමයි සංඥා සැපීම. දෙක සානුබල සැපීම. 3 සලාකණි. හික සම්පත් බෙදා හැරීමේවත් සලාකණි. ඒතකොට මෙන්න මේ තුන තමයි ළමයි වෙළඳපළ ආර්ථිකයක මිල මගින් ඉටු කරන ප්‍රධාන කාර්යයන් තුන. right? ඒතකොට සැලසුම්ගත ආර්ථිකයක ළමයි මිල මගින් ඉටු කරන කාර්යන් වෙනමම තියෙනවා. right? ඔයාලා මේක අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕනේ. පාරිභෝගික වර්ණය සඳහා සංඥා සැප. ඒතර ළමයි දෙක එන්නෙත් නැහැ. නිෂ්පාදන ශිල්ප ක්‍රම තීරණය කිරීමේ මඟ පෙන්වීම. 3 එන්නෙත් නැහැ ළමයි. 4 සැලසුම් ක්‍රියාත්මක උපකරණයක් ලෙස ක්‍රියා කරනවා. right. පහට එන්න මධ්‍යගත ආර්ථික තුලින් සම්බන්ධීකරණය කිරීමේ උපකරණයක් ලෙස ක්‍රියා කරනවා. right. ළමයි උතන උත්තරේ තමයි පහට 4. සැලසුම් ක්‍රියාත්මක කිරීමේ උපකරණයක් ලෙස තමයි ළමයි ක්‍රියාත්මක කරන්නේ. අපි දන්නවා සැලසුම්ගත ආර්ථිකයක ළමයි සැලසුම් යාන්ත්‍රණයක් තමයි තියෙන්නේ. right. මේක ළමයි තියෙනවා වෙනමම මේ සැලසුම්ගත ආර්ථිකයක ළමයි මිල මගින් ඉටු කරන කාර්යය. right. මම ඔයාලට ලියන්නම් මේ පහ ළමයි මතක තියාගන්න අනිවාර්යයෙන්ම. right. පළවෙනි එක තමයි ළමයි ආර්ථිකයේ පවතින හිග සම්පත් වලට ආර්ථිකයේ පවතින හිග සම්පත් වලට සරිලන ලෙස ඉල්ලුම හැඩ ගැසීම. ඉල්ලුම හැඩ ගැසීම. හරි. දෙක තමයි ළමයි අනාගත ප්‍රයෝජන සඳහා අතිරික්ත බිහි කිරීම. ළමයි මේ ටික මතක තියාගන්න. මේකෙන් MCQ එකක් අහන්න පුළුවන්. right. තුනක් තමයි ආදායම් ව්‍යාප්ති පාලනය කිරීමේ
උපක්‍රමයක් ලෙස ක්‍රියා කිරීම. right. ඊගාව එක කළමනාකරන කාර්යක්ෂමතාවය ඉහළ නැන්වීමේ උපක්‍රමයක් ලෙස මිල යොදා ගැනීම. උපක්‍රමයක් ලෙස මිල යොදා ගැනීම. right. පහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ උපකරණයක් ලෙස ක්‍රියා කිරීම. හරි. right. මෙන්න මේ පහ ළමයි මතක තියාගන්න. පාඩම් කරලා තියාගන්න ළමයි මේක අහන්න පුළුවන්. දැන් වෙළඳපළ ආර්ථික ළමයි මිල මග ඉටු කරන ප්‍රධාන කාර්යයන් තුනයි තියෙන්නේ. එකක් තමයි සංඥා සානුබල සහ සලාකණය. සලාකණය කියලා කියන්නේ හික සම්පත් බෙදා හැරීම. right. ඒතොර ළමයි සැලසුම්ගත ආර්ථිකයක මිලේ කාර්යයන් ළමයි පහක් තියෙනවා. පළවෙනි එක තමයි ආර්ථිකයේ පවතින හික සම්පත් වලට සරිලන ලෙස ඉල්ලුම හැඩගැසීම. දෙක තමයි අනාගත ප්‍රයෝජන සඳහා අතිරික්ත බිහි කිරීම. තුන ආදායම් ව්‍යාප්ති පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස ක්‍රියා කරනවා. හතර කළමනාකරන කාර්යක්ෂමතාව ඉහළ නැන්වීමේ උපක්‍රමයක් ලෙස මිල යොදා ගන්නවා. පහ ළමයි සැලසුම් ක්‍රියාත්මක කිරීමේ උපකරණයක් ලෙස ක්‍රියා කරනවා. මෙන්න මේ ටික ළමයි මෙන්න මේ පහ අනිවාර්යයෙන්ම ළමයි මේ විදිහට මතක තියාගන්න. මේක ඔයගෙන් අහන්න පුළුවන්. ලියාගෙන ඉවර ළමයි chat එකට දාන්න හැජ්ජා. හරි right. ළමයික මතක තියාගන්න. එන්න 6. ළමයි 6 හොඳ ප්‍රශ්නයක්. 6ට මට දාන්න ආන්සර් එක. ඉක්මනට. ළමයි 5ට 4 5ට 5 නෙමෙයි ළමයි 5ට 4 5ට 4 නිවැරදි උත්තරේ. හරි ළමයි 6ට කීයද? කොහෙන්ද දාන්න? 6. හරි දාන්න බලන්න. කවිෂ.
හරි. ළමයි මාව ඇහෙනව නේද? පොඩි සිග්නල් ඉෂුව එකක් තියෙනවා. මාව ඇහෙනව නේද? හරි. ළමයි 6ට උත්තරේ 1. 6ට 1. ඒ කියන්නේ ළමයි අපි දන්නවා දැන් ඔයාගෙන් අහන්නේ ගිෆන් භාණ්ඩයක්නේ. right. අපි ළමයි භාණ්ඩ කීයක් කතා කරනවද? එක තමයි සාමාන්‍ය භාණ්ඩනේ. right. එක ළමයි සාමාන්‍ය භාණ්ඩ. දෙක ළමයි බාල භාණ්ඩ. තුන ගිෆන් භාණ්ඩ. right. ඒතකොට ළමයි මෙන්න මේ භාණ්ඩ තුනත් එක්ක අපි බලනවා ආදේශන ප්‍රතිපාකය සහ ළමයි ආදායම් ප්‍රතිපාකය. ඒතර ඔයා දන්නවා ආදේශන ප්‍රතිපාකය කියලා කියන්නේ සාපේක්ෂ මිල වෙනස් වීමට සාපේක්ෂ මිල වෙනස් වෙද්දී සලකා බලන භාණ්ඩය ළමයි කොහොමද වෙනස් වෙන්නේ කියලා තමයි බලන්නේ. ආදේශන භාණ්ඩයක මිල වෙනස් වෙද්දී. ඒතර ඔයා දන්නවා ආදායම් ප්‍රතිපාක අපි බලන්නේ මූර්ත ආදායමත් එක්ක. ඔයගේ මූර්ත ආදායම වෙනස් වෙද්දී කොහොමද ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ කියලා. right. ඒතර ළමයි අපි දැක්කා සාමාන්‍ය භාණ්ඩ ගිෆන් භාණ්ඩවල සාමාන්‍ය භාණ්ඩ බාල භාණ්ඩ සහ ගිෆන් භාණ්ඩ. ළමයි මෙන්න මේ භාණ්ඩ තුනේම ආදේශන ප්‍රතිපාකය ළමයි ඉල්ලුම් නීතියට අනුකූලයි. ආදායම් ප්‍රතිපාකය තමයි ළමයි මේකේ වෙනස් වුනේ නේ. ඒතර අපි දැක්කා සාමාන්‍ය භාණ්ඩයක ආදේශන ප්‍රතිපාකයත් ළමයි ඉල්ලුම් නීතියට අනුකූලයි. ආදායම් ප්‍රතිපාකයත් ළමයි ඉල්ලුම් නීතියට අනුකූලයි. ඒක නිසා අවසාන වශයෙන් ළමයි මිල ප්‍රතිපාකය අපි දැක්කා ඉල්ලුම් නීතියට අනුකූලයි. right. ඊට පස්සේ ළමයි බාල භාණ්ඩ. බාල භාණ්ඩ වල ළමයි ආදේශන ප්‍රතිපාකය ඉල්ලුම් නීතියට අනුකූලයි. ඒකට ඒ අවස්ථාවේදී අපි දැක්ක ළමයි බාල භාණ්ඩ වල ආදායම් ප්‍රතිවිපාකයට වඩා ළමයි කවුරු බලවත්ද? ආදේශන ප්‍රතිපාකයේ වඩා බලවත්. ඒක නිසා තමයි අවසාන වශයෙන් ළමයි මිල ප්‍රතිපාකයේ ඉල්ලුම් නීතියට අනුකූල වුනේ. ගිෆන් භාණ්ඩ එකේදී ළමයි ඕකේ අනිත් පැත්ත. ගිෆන් භාණ්ඩ එකේදී ළමයි අපි දැක්කා ආදේශන ප්‍රතිවිපාකයට වඩා ආදායම් ප්‍රතිපාකයේ ළමයි වඩා බලවත්. ඒක නිසා ළමයි අවසානෙට මිල ප්‍රතිපාකය අපි දැක්ක ඉල්ලුම් නීතියට ළමයි පටහැනි. අපි කතා කරනෝනේ මිල ඉල්ලුම් නම්මිතාවය ඍණාගයක් ගන්න බාන ළමයි සාමාන්‍ය භාණ්ඩ. දැන් නම් අපි කියනවා ගිෆන් භාණ්ඩයක්. ඒතර ගිෆන් කියලා කියන ළමයි ඉල්ලුම් නීතියට පටහැනි. right. එතකොට මෙතනදී ඔයගෙන් අහන්නේ ගිෆන් භාණ්ඩයක්නේ. ඒතර ළමයි ගිෆන් භාණ්ඩයක නම් අනිවාර්යයෙන්ම ඔයගේ ආදේශන ප්‍රතිපාකයේ ඉක්ම වූ ළමයි ආදායම් ප්‍රතිපාකයක් තියෙන්න ඕන. right. ආදේශන ප්‍රතිපාකයේ ඉක්ම වූ ආදායම් ප්‍රතිපාකයක් තියෙන්න ඕන. right. ආදායම් ප්‍රතිපාක ළමයි වඩා බලවත් වෙන්න ඕන කාගේද? ගිෆන් භාණ්ඩයක. right. ඒතකොට ළමයි ඔයාලට පේනවා පළවෙනි උත්තරේදී ඔයාගේ ආදේශන ප්‍රතිපාක ළමයි ඍණ 40ක් වෙලා ආදායම් ප්‍රතිපාකේ ධන 60ක් වෙලා. right. B භාණ්ඩයට ආපුවම ළමයි ආදේශන ප්‍රතිපාකේ ඍණ 80ක් වෙලා ආදායම් ප්‍රතිපාක ළමයි 15ක් වෙලා. ඒ ධන 15ක් වෙලා. C භාණ්ඩයට ආපුවාම ආදේශන ප්‍රතිපාක ඍණ 5යි ආදායම් ප්‍රතිපාක ළමයි ඍණ 10යි. right. D භාණ්ඩයට ආපුවම ළමයි ආදේශන ප්‍රතිපාක ඍණ 30ක් වෙලා තියෙනවා. ආදායම් ප්‍රතිපාක ළමයි ඍණ 50ක් වෙලා තියෙනවා. ඊට පස්සේ පහ ළමයි E භාණ්ඩයට ආපුවම ආදේශන ප්‍රතිපාකයේ ඍණ 7යි ආදායම් ප්‍රතිපාකයේ ළමයි ඍණ 40ක් වෙලා තියෙනවා. ඒතකොට ළමයි ඔයාලට පේනවා පළවෙනි එකේදී වඩා බලවත් වෙලා තියෙනවා ළමයි කවුද? ආදායම් ප්‍රතිපාකය. අපි දන්නවා ගිෆන් භාණ්ඩයක් කියලා කියන්නේ මොකක්ද? ආදේශන ප්‍රතිපාකයේ ඉක්ම වූ ආදායම් ප්‍රතිපාකයක් තියෙනවා ළමයි ගිෆන් භාණ්ඩයක. එතන උත්තරේ කීයද? 1. ඔයාලා දෙකට ආපම පේනවා ළමයි ආදේශන ප්‍රතිපාකය තමයි වඩා බලවත් වෙලා තියෙන්නේ. right. පැහැදිලි නේද ළමයි?
රයිට් අපි ඊළඟට යන්න 7 රයිට් 7 එක්තරා භාණ්ඩයක යම් භාණ්ඩයක මිල 130කින් පහළ ගිය අතර එම භාණ්ඩයේ මුළු අය භාරයේද 130කින් පහළ යන ලදී. එම භාණ්ඩයේ මිල ඉල්ලුම. ළමයි 4 කීයද කියවි? දාන්න chat එකට. 7ට ළමයි 4 කීයද ගැහුවේ? 2ද? රයිට්. හරි ළමයි අපි දන්නවා පහළට බෑවුමන ඉල්ලුමක් එක නම්මිතාවය අපරිමිතයේ ඉඳලා ශුන්‍ය දක්වා ළමයි විහිදෙනවා. රයිට්. රයිට් ළමයි මාව ඇහෙනව නේද? හරි. හරි රයිට් බලන්න. හරි ළමයි පල්ලට බෑවුමන ඉල්ලුම් අක්‍රයක නම්මිතාවේ
හරි ළමයි පොඩ්ඩක් දාන්න ඉක්මනට chat එකට මාව ඇහෙනවද කියලා. හරි right. ළමයි ඔන්ලයින් ඉඳි මේ ෆෝන් එක නැත්නම් ලැප් එකෙන් බලලා මේ Facebook යනවා WhatsApp යනවා මෙහෙම එපා ළමයි අර එක L එකේ හිටපුවාම ඔයාට හරියට ළමයි මේක තේරුම් ගන්න පුළුවන් right. හරි ළමයි මෙන්න තියෙනවා පූර්ණ නම්මේ ඉල්ලුම් right. මෙන්න හරි මැද තියෙනවා ළමයි ඒකීය නම්මේ ඉල්ලුම. ඒ කියන්නේ ළමයි අපි කියන නම්මේතාව එන සංගුණකේ ළමයි ඔයාට එකයි. right. මෙන්න මෙතන තියෙනවා ළමයි පූර්ණ නම්මේ ඉල්ලුම. ඔයාට ළමයි නම්මේතාවය හොයලා එන සංගුණකේ අපි කියනවා ශුන්‍ය. ඒ කියන්නේ බිඳුවයි ළමයි. right. මෙන්න මෙතන තියෙනවා ළමයි නම්මේ ඉල්ලුම. ඒ කියන්නේ එකට වැඩි. මෙතන තියෙනවා ළමයි අනම්මේ ඉල්ලුම එකට අඩුයි ඔයාට එන නම්මේතාව සංගුණකේ. right. දැන් ළමයි ඔයාට පේනවා මෙන්න මේ ඒකීය නම්මය පැත්තෙන් ළමයි මෙන්න මේ උඩ පැත්ත. right. මෙන්න මේ උඩ පැත්ත ළමයි නම්මේ පැත්තනේ. right. අපි බලමු මිලයි පැහැදම අතර ළමයි සම්බන්ධය මොකක්ද කියලා. right. මේකෙන් ළමයි ප්‍රශ්නයක් ඔයාලට A level paper එකේ ළමයි අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක නිසා හරියට අහගන්න. මිලයි අයභාරය. right. මෙන්න ළමයි භාණ්ඩ මිල මේ ඒකීය නම්මේ ඉල්ලුමට ළමයි උඩ පැත්ත. right. මෙන්න ළමයි භාණ්ඩ මිල එන්න අඩු වෙනවා. right. මෙන්න තියෙනවා ළමයි ඔයගේ අයභාර වක්‍රය. එහෙම නැත්නම් පැහැදම වක්‍රය. මේක නිකන් පිදුරු තලාගල කන්ද වගේ තමයි. හරිද? ඒකට පිදුරු තලාගල කන්ද නෙමෙයි මේක තමයි ළමයි අයභාර වක්‍රය. හරි? මෙන්න ළමයි භාණ්ඩ මිල එන්න අඩු වෙනවා. right? මිල අඩු වෙද්දි ළමයි ඔයාලට පේනවා අයභාරය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මිල අඩු වෙනවා අයභාරය වැඩි වෙනවා. right? මෙන්න ළමයි එනවා ඒකීය නම්මේ ඉල්ලුමට. right? ඒකීය නම්මේ ඉල්ලුමට එද්දි ඔයාලට පේනවා මුදුනේ මේ අයභාරය උපරිම වෙනවා. right. මෙන්න ඒකීය නම්මේ ඉල්ලුමට පල්ල. එහෙම නැත්නම් අනම්මේ පැත්ත. අනම්මේ පැත්තේදී මේ තවත් භාණ්ඩ මිල අඩු වෙනවා. right. ඔයාලට පේනවා අයභාරයත් මොකද වෙන්නේ අයභාර වක්‍රය පල්ලට එනවා. මිලයි පැහැදම. එහෙම නැත්නම් ළමයි අයභාරය කියලා කියනවා. right. මෙන්න ළමයි අනම්මේ අවස්ථාවේදී භාණ්ඩ මිල අඩු වෙනවා. මිල අඩු වෙද්දි ළමයි මේ පැහැදමත් එහෙම නැත්නම් අයභාර වක්‍රයෙන් මොකද වෙන්නේ? එන්නේ ළමයි අඩු වෙනවා. ඔයාලට පේනවා නම්මේ පැත්තේ ළමයි මිලයි අයභාරය අතර සම්බන්ධය මොකක්ද? ඍණ සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. right. අනම්මේ අවස්ථාවේදී ළමයි මිලයි පැහැදම අතර මොකක් සම්බන්ධ? ධන සම්බන්ධයක් තියෙනවා. කියන්නේ අනුලෝම සම්බන්ධයක් තමයි තියෙන්නේ. right. ඒකී නම්මේ අවස්ථාවේදී අයභාරය උපරිම වේ. මෙන්න මේක තමයි ළමයි ප්‍රධාන අවස්ථා තුන. right. මෙන්න ළමයි නම්මේ පැත්තේදී භාණ්ඩ මිල අඩු වෙනකොට අයභාරය වැඩි වෙනවා. කියන්නේ මිලයි අයභාරය අතර ළමයි ඍණ සම්බන්ධයක් එහෙම නැත්නම් ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි තියෙන්නේ. මිලයි ළමයි ප්‍රමාණය අතර නෙමෙයි. right. මිලයි අයභාරය අතර. ඊට පස්සේ මෙන්න ළමයි ඒකීය වෙනවා. ඒකීය වෙද්දි මේ අයභාර වක්‍රය ළමයි උපරිම වෙලා තියෙන්නේ. right. මෙන්න ළමයි භාණ්ඩ මිල තවත් එන්න අඩු වෙනවා. භාණ්ඩ මිල අඩු වෙද්දි ඔයාලට පේනවා ළමයි අයභාරයත් එන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. කියන්නේ අනම්මේ පැත්තේ ළමයි අනුලෝම සම්බන්ධයක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් ධන සම්බන්ධයක් තමයි තියෙන්නේ. right. එතකොට ළමයි කීයද 4 ආන්සර් එක දාන්න බලන්න. හරි right. ඔන්න මම ආයෙ කියනවා අහගන්න. right.
ළමයි පහළට බෑවුමන ඉල්ලුම් වක්‍රයක නම්මිතාවේ යන ළමයි අපරිමිතයේ ඉඳලා ශුන්‍ය දක්වා තමයි යන්නේ. රයිට්? නම්මිතා අවස්ථා පහෙන් මෙන්න මෙතන උඩම තියෙන ළමයි පූර්ණ නම්මේ ඉල්ලුම්. රයිට්? මෙන්න මේ හරි මැද ළමයි ඒකේ නම්මේ ඉල්ලුම්. රයිට්? ඉල්ලුම් වක්‍රය. ඊට පස්සේ මෙන්න මේ ප්‍රමාණාක්ෂ ළඟ ළමයි පූර්ණ අනම්මේ ඉල්ලුමක් තමයි තියෙන්නේ. රයිට්? මෙන්න මේ පූර්ණ නම්මේ ඉල්ලුමයි ළමයි ඒකීය නම්මේ ඉල්ලුමයි අතර තියෙනවා නම්මේ ඉල්ලුම. ඒ කියන්නේ ළමයි නම්මිතා සංගුණකේ වාට එන එකට වැඩි. මෙන්න මෙතන ළමයි අනන්තයක්. මෙතන එකට වැඩි. මෙතන එකයි. මෙතන එකට අඩුයි. මෙතන ළමයි බිඳුවයි. රයිට්? එතකොට මේ තියෙන ළමයි අයබාර වක්‍රය. එහෙම නැත්නම් පැහැදම වක්‍රය. රයිට්? මෙන්න ළමයි මෙන්න මේ ඒකීය නම්මේ ඉල්ලුමෙන් උඩ පැත්ත. රයිට්? භාණ්ඩ මිල අඩු වෙනවා මේ. භාණ්ඩ මිල 175 50 වෙනවා. 50 වෙද්දී වාට අයබාර වක්‍රය පේනවා වැඩි වෙලා තියෙනවා. හරි. ඒතකොට මිල අඩු වෙනවා අයබාරය වැඩි වෙනවා මේ නම්මේ අවස්ථාවේ. ඒතකොට ඍණ සම්බන්ධයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න ඒකීය නම්මේ ඉල්ලුමේදී මෙන්න අයබාර වක්‍රය උපරිම වෙනවා. හරි. මෙන්න මිල අඩු වෙනවා අනම්මේ පැත්තේදී මේ 50 25 බිඳුවේ මිල අඩු වෙනවා. මිල අඩු වෙද්දී අයබාර වක්‍රයත් එන්න අඩු වෙනවා. ඒත් මිල අඩු වෙනවා පැහැදිලිව එහෙම නැත්නම් අයබාර ළමයි අඩු වෙනවා. ඒත් මෙතන තියෙන අනම්මේ තියෙන්නේ ධන අවස්ථාව ධන කියලා කියන්නේ අනුලෝම සම්බන්ධයක් තමයි තියෙන්නේ. මිලයි පැහැදමයි අතර. නම්මේ නම් ප්‍රතිලෝම අනම්මේ නම් අනුලෝම. අයන්නේ මතක තියාගන්න. රයිට්. හතර උත්තරේ කීයද? එක්තරා ආර්ථිකයේ යම් භාණ්ඩයක මිල 30කින් පහළ යනවා අයබාරයත් 30කින් පහළ යනවා. ඒ කියන්නේ අනුලෝම සම්බන්ධයක් තියෙනවා. 30කින්ම තමයි පහළ යන්නේ. එහෙනම් මොන සම්බන්ධයක්ද තියෙන්නේ? පූර්ණ අනම්‍ය අවස්ථාව තමයි තියෙන්නේ. 4 3. right. ළමයි සම්බන්ධ පැහැදිලි නේද? right. හරි. ළමයි 4 3. අපි යන්නේ දීර්ඝ ප්‍රශ්නෙට. right. ළමයි ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් කරි ගහගෙන ලියා ගන්න. මොකද කාලය ඉක්මනට යනවා. තව ප්‍රශ්න ගොඩක් තියෙනවා ළමයි සාකච්ඡා කරලා යන්න. right. 8 8ට කීයද ඔයාලා ගෙවුව ආන්සර් එක සිලෙක්ට් කරේ? දාන්න chat එකට ඉක්මන. 8 right. 8ට දාන්න යන්න බලන්න. මේ උත්තර ගහන්න නැතුව ඉන්න එපා MCQ එකේ. right. guess කරන්න ළමයි guess කරන්න. right. කණ එකක් හරි ගහන්න බෑනේ නිකන් තියන්න එපා අපරාධ. guess කරන්න. දාන්න ආන්සර් එකක් බලන්න. Tamanට හිතෙන එක තමන් මොකක් හරි දෙයක් හදන්න දිනෝගේ. හරි ළමයි මේක ලියාගෙන ඉවරයි නේද? මම මකනවා. right.
ළමයි ඕකේ මේ 8 වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් A level exam එකට. right. ඔයාලට කියන්නේ right. ළමයි ඔයාලට දීලා තියෙන්නේ අධි ඉල්ලුම් සමීකරණය right. QED සමානයි 650ක් ඍණ 20ක් p. right. ඔයාලට QS සමීකරණ දෙනවා. QS සමානයි ඍණ 200 ධන 10ක් p. right. ඔයාලට මේක ළමයි ක්‍රම දෙකකට හදන්න පුළුවන්. මම ලේසි ක්‍රමයට ඔයාලට උත්තරය අරන් පෙන්නන්න. right. එතකොට ළමයි දන්නවා මෙන්න මේ QED සමීකරණය බිඳුවට සමාන කරපුවාම ඔයාලට කෙලින් වෙනවා ළමයි සමතුලිත මිල. ඒ කොහොමදනේ? right. බිඳුවට සමාන කරන්න බලන්න. 650ක් ඍණ 20ක් p. right. ළමයි මේ 650 මේ පැත්තට ගන්න. ඒතර ඔයාලට ඍණ 650ක් එනවා. සමානයි ඍණ 20ක් p ළමයි වෙනවා. මේ පැත්තත් ඍණ 20ෙන් බෙදන්න. මේ පැත්තත් ළමයි ඍණ 20ෙන් බෙදන්න. right. ඔයාලට ළමයි උත්තරේ එනවා. මේ පැත්ත කපන්න. p සමානයි මට බෙදලා දාන්න උත්තරේ ඉක්මනට. 650 ළමයි 20ෙන් බෙදන්න. 65 දෙකෙන් බෙදන්න. ඉක්මනට දාන්න බලන්න උත්තරේ බෙදලා. right. 32.5. right. මෙන්න මේ මිල තමයි ළමයි ඩිරෙක්ට් ඔයාලට එන ළමයි සමතුලිත මිල. right. දෙවෙනි පාඩමේදී ළමයි අපි දන්නවා අධි ඉල්ලුම් සමීකරණේ හරි අධි සැපයුම් සමීකරණේ හරි ළමයි ඔයාලට දීලා තියෙද්දි ඒක ළමයි කෙලින්ම බිඳුවට ආදේශ කරපුවම ඔයාලට එන්නේ p කියලා සමතුලිත මිල. right. ඔයාලට ළමයි දැන් සමතුලිත මිල ඇවිල්ලා තියෙනවා. right. ඔයා ඒක කෙලින්ම ළමයි QS සමීකරණයට දාපුවාම ඔයාට එනවා සමතුලිත ප්‍රමාණය. QS සමානයි ඍණ 200 ධන 10ක් p. ඍණ 200 ධන 10 වැඩි කිරීම p ළමයි. මේවා දැන් හොයාගත්තා. 32.5. ඍණ 200 ධන 325 ළමයි. 325න් 200ක් ගිහම ඔයාට උත්තරේ එනවා 125. right. මේ තමයි සමතුලිත ප්‍රමාණය. right. පැහැදිලිද? හරි හදාගන්න ළමයි මේ. ඔයා කරන්න ඕනේ QED කියලා කියන්නේ අධි ඉල්ලුම් සමීකරණේ හරි අධි සැපයුම් සමීකරණේ හරි ඔයාට ඩිරෙක්ට් දීලා තියෙනවා නම් ඔයා මේ සමීකරණ දෙක බිඳුවට සමාන කරපුවාම ඔයාට p විදිහට එන්න ළමයි බාණ්ඩේ සමතුලිත මිල. right. මෙතන ළමයි දැන් ඔයාට සමතුලිත ප්‍රමාණය හොයාගන්න. මෙන්න මේ QED සමීකරණය ආදේශ කරන්න බෑ. ඔයාලට තියෙන QS සමීකරණ නිසා ඔයා QS වලට ආදේශ කරනවා. ඒ අවස්ථාවේදී ඔයාට එන්නේ සමතුලිත ප්‍රමාණය. right. පැහැදිලිද කියන්නේ බං? chat එකට දාන්න ළමයි මැසේජ් එක. හරි ළමයි හදාගන්න මම අනිත් විදිය කියලා දෙන්න. right. ළමයි හරි නේද? right. ළමයි හරි නේද? හරි මේක ළමයි එක ක්‍රමයක්. right. ඔන්න අනිත් ක්‍රමේ මම ඔයාලට කියලා දෙනවා අහගන්න. right. ළමයි අධි ඉල්ලුම කියලා කියන්නේ ඔයා දන්නවා වෙළඳපොලේ ඉල්ලුම සැපයුම ඉක්මවා තියෙන ඉල්ලුම. right. ඒ කියන්නේ සැපයුමට වැඩිය ඉල්ලුම වැඩි. හරි. ඔයාට දීලා තියෙනවා දැන් QED සමීකරණ දීලා තියෙනවා. අධි ඉල්ලුම් සමීකරණ ඔයාට දීලා තියෙනවා. ඒතර ඔයා දන්නවා අධි ඉල්ලුමක් තියෙනවා නම් වෙළඳපොලේ සැපයුමට වඩා ළමයි ඉල්ලුම තියෙනවා. right. QED සමානයි QD කින් ඔයා QS අඩු කරන්න ඕන. right. කියන්නේ අධි ඉල්ලුම ළමයි ඔයාට එන්නේ
ඉල්ලුම වැඩි සැපයුම අඩුයි. එහෙනම් ඔයා ඉල්ලුමෙන් සැපයුම අඩු කරන්න ඕන. රයිට්? ඒ අවස්ථාවේ තමයි ඔයාලට මේ සමීකරණය එන්නේ. රයිට්. බලමු. 650 හරින 20ක් p සමානයි QD වා දන්නේ නැහැනේ. එයා තියන්න ඕන. වා අඩු කරන්න ඕනේ. ඍණ 200 ධන 10ක් p. රයිට්. 650 හරින 20ක් p සමානයි QD ඍණ ධන වෙනවා ළමයි ධන 200යි ඍණ 10ක් p. රයිට්. දැන් මේ ටික අරන් එන්න ළමයි QD තියාගෙන මේ ටික මේ පැත්තට අරන් එන්න. රයිට්. 650 හරින 20ක් p ධන 200 මේ පැත්තට වෙද්දි ඍණ 200ක් වෙනවා. ධන 10 ඍණ 10 මේ පැත්තට වෙද්දි ධන 10ක් p වෙනවා. right QD ඉල්ලුම් ප්‍රමාණය මම මෙතන ඍණ 10ක් p තියෙන්නේ ධන 200 ඍණ 10ක් p right දැන් අසුළු කරන්න තියෙන්නේ 650න් 200ක් ගිහපුවාම 550යි 450 450 සමානයි ළමයි ඍණ 10ක් p 450 ඍණ 10ක් p මෙන්න එනවා වාට QD සමීකරණය. right මෙන්න එනවා වාට QD සමීකරණය. කියන්නේ ඉල්ලුම් සමීකරණය ආවා. right ඔයා දැන් කරන්න ඕනේ වාට සැපයුම් සමීකරණයක් තියෙනවා. දැන් QD සමානයි QS කරන්න. හරිම ලේසි. QD සමානයි QS කරන්න. QD සමානයි QS. QD වා හොයාගත්තා 450 හරින 10ක් p සමානයි QS තියෙනවා ඍණ 200 ධන 10ක් ළමයි මේක මේ පැත්තට ආවම ධන වෙනවා 450 හරින 10ක් p 450 මේ ධන 200 ළමයි මේ පැත්තට ගේන්නේ 550 650යි 650 සමානයි ළමයි මේක මේ පැත්තට යනවා. ඒතර ධන 20ක් p වෙනවා. right? ඔයා මේකත් 30ෙන් බෙදන්න. මේකත් 30ෙන් බෙදන්න. p සමානයි බිංදු බිංදු කපන්න. ඔයාට ආයෙ එනවා ළමයි කීයද? 32.5. right? ඔන්න ආවා ළමයි සමතුලිත මිල 32.5. right හරිනේ ක්‍රම දෙකටම. හරි දැන් ඔයා සමතුලිත මිල ආවා. දැන් ඔයා මේක QD හරි ළමයි QS හරි ආදේශ කරන්න. ඊට පස්සේ ඔයාට ආයෙ එන්නේ සමතුලිත ප්‍රමාණය. right මම QD ට ආදේශ කරන්න. මෙන්න දෙනවා QD වා දැන් හොයාගන්න. QD සමානයි 450 ඍණ 10ක් p. 450 ඍණ 10 වැඩි කිරීම p. මේ දැන් ඔයා හොයාගත්තා 32.5. 450 ඍණ 450 ඍණ 325යි. 425න් 450න් 325ක් ගිහම වාට එනවා කීයද? 125ක් එනවනේ. right ළමයි හරිද? මට කියන්න පැහැදිලිද මෙන්න මේ ක්‍රමයටත් කියලා? ඔයාලට ක්‍රම දෙකකට ගන්න හොයන්න පුළුවන් right? ඔයාලට කලින් දුන්නේ අදීලුම් සමීකරණ ළමයි බිඳුවට සමාන කරපුවාම මෙතන තියෙන ළමයි වා QD සමීකරණ වෙනම හොයාගන්න විදිහ. ඔන්න මම ආයි කියනවා බලා ගන්න. ළමයි අදීලුම කියලා කියන්නේ වෙළඳපොලේ ඉල්ලුම සැපයුම ඉක්මවා තියෙන ඉල්ලුම right? ඒතර ඔයා දන්නවා මේ අදීලුම එන්නේ QD වලින් QS අඩු වෙලා right? QD ඔයා දන්නේ නැහැනේ. right QD තමයි ඔයා හොයාගන්නේ. මෙන්න වට අදීල්ලුම තියෙනවා මෙන්න සැපයුමක් තියෙනවා right අර සුළු කිරීමක් තියෙන ළමයි සුළු කිරීමක් තියෙනවා ඒක හොයාගන්න තියෙනවාට ඉල්ලුම් සමීකරණ මෙන්න එනවාට ඉල්ලුම් සමීකරණ right ඊට පස්සේ QD සමානයි QS අර අපි දන්න විදිහම තමයි ඊට පස්සේ right මම chat එකට දාන්න පැහැදිලිව තේරෙනවද
හරි ළමයි හදාගන්න ඉක්මන. හරි ළමයි 8ට 3 125 ළමයි උත්තරේ. දැන් ඔයාගේ එකක් අනිවාර්යයෙන්ම ළමයි අහන්න පුළුවන් එක්සෑම් එකට. රයිට් මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ළමයි මේ එකක්වත් ගණන් මේ කටපාඩම් කරන්න එහෙම මුකුත් නෑ ළමයි. ඔළුවෙන් තේරුම් ගන්න තමයි තියෙන්නේ. රයිට් ඉකෝන් කියලා කියන්නේ මේ කටපාඩම් කරන ළමයි. ඒක එහෙම මතක තියාගන්න කියලා අර ගිරව් වගේ ළමයි ලියන සබ්ජෙක්ට් එකක් නෙමෙයි. රයිට්. ඔයා තර්කෙන් හරියටම ළමයි තර්ක තේරුම් ගන්න. තර්ක තේරුම් ගත්තාම ඔයාට ඕන MCQ එකක් ලියා ගන්න පුළුවන්. රයිට්. අපි ඉස්සරහට ගොඩක් ගණන් MCQ හදනවා. තුන්වෙනි පාඩමේ දෙවෙනි පාඩමේ නම්මිතාවේ එතනදී අර ඔයාලට තේරෙයි කොහොමද මේ ගණන් පාඩ එක ලියා ගන්න කියලා. හරි. ළමයි 8 හරිනේ අපි 9ට යමු. 9ට දාන්න බලන්න ආන්සර් එක ඉක්මනට දාන්න. 9 හරි. නමේ කියනවා ළමයි ඔයාට එක්තරා භාණ්ඩයක මිල රුපියල් 12 සිට ළමයි රුපියල් 15 දක්වා වැඩි වෙලා තියෙනවලු. එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය 2000 සිට 1000 දක්වා අඩු වෙලා තියෙනවා. රයිට්. එතකොට ළමයි දැන් ඕක පොඩ්ඩක් ලේඛනයකට ගන්න. රයිට්. ඔයාට ඕක කොහොම ගන්න තිබ්බම පොඩ්ඩක් අපහැදිලි නම් ඔයා පොඩි ලේඛනයක් දාගන්න ඉස්සරලා. මෙන්න මේ විදිහට PQD P12 ඉඳලා 15 වෙනවා 2000 ඉඳලා 1500 වෙනවා QD right හරි මෙතනදී ඔයා නම්මිතාවේ හෙව්වොත් එහෙම right අපි සාමාන්‍ය විදිහට නම්මිතාවේ හොයලා බැලුවොත් එහෙම ඔයාට එකට වැඩි ආන්සර් එකක් එයි. රයිට්. ඒ කියන්නේ මෙතනදී අපිට දැන් මිල යම් කිසි එක මිලක් කියලා නේ. කියන්නේ යම් නිශ්චිත මිලකදී අපිට අහලා නැහැ. ඒ කියන්නේ අපිට ලක්ෂ නම්මිතාවය කියන එක ළමයි ගන්න බෑ මෙතන. රයිට් අපි චාප නම්මිතාවෙන් හෙව්වොත් එහෙම නම්මිතාවය ඔයාට එනවා මෙන්න මෙහෙම. රයිට්. ED P සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම ළමයි P1 ධන P2 බෙදීම QD1 ධන QD2 right QD delta QD කියලා කියනවා මොකද ප්‍රමාණ වෙනස ඍණ 500යි right delta P එනවා 3ක් right P1 සහ P2 P1 ළමයි 12යි P2 15යි QD1 ළමයි 2000යි QD2 1500යි ඍණ 500 බෙදීම 3 වැඩි කිරීම 15යි 12යි 27යි බෙදීම 2000යි 3000යි 3500යි ඊට වඩා මේක සුළු කරපුවාම එන්න ඕනේ 7යි 3 1යි 9යි right ළමයි 9 බෙදීම 7 right දාන්න බලන්න 9 බෙදීම 7 ඔයාලට එකට වැඩි උත්තරයක් එන්න ඕන අනිවාර්යයෙන් දාන්න බලන්න 9 බෙදන්න 7 chat එකට දාන්න බලන්න ඉක්මන right ඍණ 1.2යි හරි ළමයි දැන් ඍණ 1.2යි right අපි දන්න දේනේ ඔය හරි දැන් ඔයාලට එහෙම උත්තරයක් තියෙනවද මේකේ දැන් අපිට උත්තර වලින්ම තමයි ප්‍රශ්නෙට යන්නේ right දැන් ඍණ 1.2ක් කියලා අපිට එහෙම එකක් නෑ. ඒ කියන්නේ 9 එකට වඩා වැඩිනේ. දැන් 9යි නම් අපි දන්නවා මිලයි පැහැදම අතර ළමයි සම්බන්ධය මොකක්ද? right? ඒ කියන්නේ මොන සම්බන්ධයක් තියෙන මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නුවා. 9 නම් ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන. මොකක් අතරද? මිලයි අයභාරය. එහෙම නැත්නම් පැහැදමත් අතර. right? එතකොට දැන් ඔයාලට 3 සහ 4 දී ගන්න පුළුවන්.
මිල වැඩි වෙන විට පාරිභෝගික පැහැදම වැඩි වෙයි. අන්න එතන සම්බන්ධය මොකද්ද? අනුලෝමයි. ඔයා දැක්ක අනුලෝමයි නම් නම්‍යතාවයේ එකට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ අනම්‍ය වෙන්න ඕනේ. දැන් ඔයා දැක්ක මේ හදලා ආපු උත්තරේ වාට මොකද උනේ? 9යිනේ. එහෙනම් මේ උත්තරේ ගන්න පුළුවන්? බෑ. 3 ගන්න බෑ ළමයි. 4. මිල අඩු වෙන විට පාරිභෝගික පැහැදම අඩු වෙනවා. right. ආය ළමයි මොකක්ද සම්බන්ධය? ආය ධන සම්බන්ධයක් තියෙනවා. ආය අනුලෝම සම්බන්ධයක් තියෙනවා. right. අනුලෝම සම්බන්ධයෙන් එකට වඩා අඩු වෙන්න ඕනේ. මේ එකට වඩා වැඩි වෙලා තියෙනවා. 3 4 ගන්න බෑ. right. ළමයි පාරිභෝගික පැහැදම උපරිම වන්නේ මිල 12 දීය. සහ පාරිභෝගික පැහැදම උපරිම වන්නේ මිල 15 දීය. right. ළමයි ඒක අපිට ගන්න බෑ උත්තර කියන්නේ උත්තරයක් විදිහට ගන්න බෑ මේ දෙක. ඒ කියන්නේ ළමයි අපිට හරියටම කියන්න බෑ මිල 12 දීද මේ උපරිම වෙන්නේ. ඒ කියන්නේ ඒකීය වෙන්නේ. ඒකීය වෙනවා කියලා කියන්නේ උපරිම කියන්නේ අයභාරය උපරිම වෙනවා කියලා කියන්නේ. කියන්නේ 12ද සහ 15ද කියන්නේ. එහෙම ළමයි අපිට හරියටම කියන්න බෑ 12ද 15ද කියලා. right. හැබැයි අපිට පළවෙනි උත්තරේ ගන්න පුළුවන් මෙන්න මෙහෙම. right. ඔයා දන්නවා ළමයි මෙතනදී මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා. EDP සමානයි ඩෙල්ටා QD ප්‍රතිශත බෙදනවා ඩෙල්ටා P ප්‍රතිශත වලින්. right. දැන් ඩෙල්ටා QD ප්‍රතිශතය ඔයා හොයාගන්න එපේ. right. ඔයා දන්නවා ප්‍රතිශතක වෙනස් වීමක් අපි බලන්නේ පසු ඍණ පෙර. right. මම ප්‍රමාණ වෙනස ගන්නම් ඉස්සරලාම. පසු ඍණ පෙර කියලා කියන ළමයි 2000 ඉඳලා 1500 වෙනස් වෙලා තියෙනවා. 2000 ඉඳලා 1500 වෙනස් වෙලා තියෙනවා. ඒතර පසු වගේ 1500යි පෙර 2000යි. right. බෙදන්න ඕනවා පෙර අගේ. පෙර කියන්නේ 2000න් බෙදන්න ඕනේ. වැඩි කරන්න ඕනේ 100. right. ඍණ 500යි බෙදනවා 2000න් වැඩි කරනවා 100. බිංදු බිංදු කපන්න බිංදු 2යි බිංදු 1යි එකට ළමයි දෙකට 1යි දෙකට 5යි 5 5 ළමයි ඍණ 25කින් වෙනස් වෙලා තියෙනවා. මේක ළමයි 100%න් වැඩි වෙන්නේ. right. 100%න් තමයි වැඩි වෙන්නේ. ඒතර ඔයාලට පේනවා ඩෙල්ටා QD ළමයි ඍණ 125කින් ළමයි වැඩි වෙලා තියෙනවා. right. දැන් ඩෙල්ටා P හොයාගන්නත් ඕන. right. ඔයා දන්නවා P දැන් තමයි මිලේ වෙනස හොයන්නේ පසු ඍණ පෙර බෙදීම පෙර වැඩි කිරීම C. right. මෙන්න මිලේ වෙනස මම ගන්නම් මෙන්න මේ පැත්තෙන්. පසු වගේ ළමයි 15යි. පසු ඍණ පෙර පෙර අගේ 12යි. බෙදනවා පෙර අගේ. පෙර අගේ ළමයි 12යි. වැඩි කරනවා 100. 15න් 12ක් ගිහම ළමයි 3යි. 3 බෙදනවා 12න් වැඩි කරනවා 100. right. 3ට 1යි 12ට 4යි 4ට 1යි ළමයි 125යි. right. 125 කියලා ළමයි මොකද වෙන්නේ? මිලත් ළමයි වෙනස් වෙනවා. තව ටික වෙලාවක් ගියයි ඔය 11 ඉස්සෙල්ලා ඔයා කියන්නේ 11 ඉස්සෙල්ලා සිසෙන් ඉවරයි. නැවතත් ලින්ක් එකකින් මේ ජොයින් වෙන්න ඉතින් 11 ඉස්සෙල්ලා ඉවර වෙනවා කියන්නේ. right. ළමයි මේ බලන්න. ඔයාට ආයේ 125ක් එනවා මිලේ වෙනස. right. ඒතර අවසාන වශයෙන් ඔයාට උත්තර එනවා 25ක් කැපිලා ඍණ කීයද ළමයි? ඍණ 1ක්. ඒ කියන්නේ ඒකීය නම් මේ ඉල්ලුමක් තමයි ළමයි තියෙන්නේ. right. ඔයා ළමයි ප්‍රශ්නෙන් යන්න කියන්නේ උත්තර වලින් ළමයි ප්‍රශ්නෙට යන්නේ. right. දැන් ඔයාට ළමයි ඇත්තටම මේකේ නම්‍යතාවය හෙව්වොත් එහෙම ඔයාට ලක්ෂ නම්‍යතාවය ගන්න බෑ. දැන් ගොඩක් කට්ටිය අනිවාර්යයෙන්ම ලක්ෂ නම්‍යතාවය ගන්නෙත්. right. ඒ කියන්නේ ඔයාට යම්කිසි නිශ්චිත මිලක් දීලා නැහැ. ඔයාට දීලා තියෙන්නේ මිල අතර කියන්නේ මිලක් කියන්නේ මිල වල වෙනස සහ ප්‍රමාණ අතර වෙනස තමයි දීලා තියෙන්නේ. පැහැදිලිද? ඒතර ඔයා යන්න අනිවාර්යයෙන්ම ඡාප නම්‍යතාවය. right. ඡාප නම්‍යතාවයට ගියම ඔයාට එන 1.2ක් ළමයි උත්තර එනවා. දැන් එහෙම එකක් නැහැ උත්තර වල. right. ඊට වඩා ළමයි පොඩ්ඩක් ගැඹුරට ගිහිල්ලා බලන්න වෙනවා
ප්‍රශ්නේ දිහා. හරි මට ඒක තේරෙනවද කියලා ළමයි පොඩ්ඩක් chat එකට දාන්න මම ආයෙ පොඩ්ඩක් කියලා දෙන්න. ඒක පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක්. හරි. ඔයාලා මම තව පාරක් කියන ඔන්න තේරුම් ගන්න. තමයි ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න ස්ක්‍රීන්ෂොට් එක ගහගෙන පස්සේ ලියා ගන්න. ගාන හදා ගන්න මම ඔන්න ගාන කියලා දෙනවා. ළමයි දැන් ඔයාට කියලා තියෙන මිල 12 ඉඳලා 15ට වෙනස් වෙනවා සහ ප්‍රමාණ ළමයි 10 ඉඳලා 1500 වෙනස් වෙනවා. රයිට් ඉල්ලුම් නීතිය තියෙන්නේ. හරි ඊට පස්සේ දැන් ඔයා මේකේ නම්මිතාවේ හෙව්වොත් ළමයි ඔයාට හොයන්න බෑ ලක්ෂ නම්මිතාවේ හොයන්න බෑ. රයිට් ඇයි ඔයාට යම් නිශ්චිත ඩිරෙක්ට් ළමයි ඒ කියන්නේ එක මිලක් ඔයාට දීලා නැහැ. හරිද? ඒක නිසා ඔයාට හොයන්න වෙන්නේ චාප නම්මිතාවේ. ඔයාට චාප නම්මිතාවෙන් හොයපුවම ඔයාට නම්මිතාව සංගුණක එනවා ඍණ 1.2. ඍණ 1.2ක් එනවා කියලා කියන්නේ මෙන්න මේ නම්මිතාවේ මොකද්ද? කියන්නේ නම්මේ අවස්ථාවනේ තියෙන්නේ. එකට වඩා වැඩි වුණාට නම්මිතා සංගුණකේ මේ. දැන් එහෙම එකක් ළමයි ඔයාගේ උත්තර පහේ නැහැනේ. නේ? එහෙම එකක් උත්තර පහේ නැහැ. ඔය 3 සහ 4 ගන්න බෑ. මොකද නම්මේ අවස්ථාවක් තියෙන්නේ. රයිට්. නම්මේ අවස්ථාවක් ආවම ඔයා දන්නවා. මිලයි පැහැදම අතර සම්බන්ධය මොකද්ද? නම්මේ නම් ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ. රයිට්. මේ දෙකේම ප්‍රතිලෝම නෙමෙයි අනුලෝම සම්බන්ධයක් තියෙන. ඒක නිසා 3 සහ 4 වැරදි. සෝරි. 3 සහ 4 ළමයි ගන්න බෑ. රයිට්. 2 සහ 5 ගන්න බෑ ළමයි අපිට නිශ්චිතව කියන්න බෑ. මොකද තව ළමයි මේ ඉල්ලුම් ලේඛනයේ තියෙන්න පුළුවන්. රයිට්. ඒ නිසා ඒකී අවස්ථාවක නැත්නම් අයභාරයේ උපරිම වෙන්නේ මෙන්න මේ 12 සහ 15 කියන ළමයි කියන්න අපිට තොරතුරු මදි මේ. රයිට්. ඊට පස්සේ එකට ළමයි ආපුවාම පළවෙනි උත්තරේට ආපුවාම ඔයා දන්නවා සූත්‍රයක් තියෙනවා ළමයි අපි දන්නවා නම්මිතාව වෙන ප්‍රධාන ආකාර තුනයි තියෙන්නේ. එකක් තමයි ප්‍රතිශතක විදිහට ඔයාලට ගන්න දෙන්න පුළුවන්. අනික ලක්ෂ නම්මිතාවේ සහ ළමයි මෙන්න චාප නම්මිතාවේ. රයිට්. ඔයාලට ලක්ෂ නම්මිතාවේ ගන්න දෙන්නේ EDP සමානයි EDP සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. මේ ළමයි වාගේ ලක්ෂ නම්මිතා සූත්‍රය. මෙන්න තියෙනවා චාප නම්මිතා සූත්‍රය. මෙන්න තියෙනවා ප්‍රතිශතක සූත්‍රය. අන්න රයිට්. දැන් ඔයාට මේ ගාන දීලා තියෙන ප්‍රතිශතක සූත්‍රයක ප්‍රතිශතයකට තමයි ගාන දීලා තියෙන්නේ. නේ? EDP සමාන ඩෙල්ටා QD බෙදෙනවා ඩෙල්ටා P ප්‍රතිශත වලින්. රයිට්. ඔයාලම මේ ප්‍රතිශතය හොයාගන්නවා. වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා. ප්‍රතිශතක වෙනස් වීමක් හොයන්නේ පසුරින පෙර බෙදීම පෙර වැඩි කිරීම සියය. රයිට්. මේ ප්‍රමාණ වෙනස. මෙන්න මිලේ වෙනස. රයිට්. මෙන්න පසුරින පෙර බෙදීම පෙර වැඩි කිරීම 100%. ඊට පස්සේ වාට මිලේ වෙනසක් වෙනවා 125. රයිට්. මෙතනත් වෙනවා වාට 125ක් වෙන 125. ඔය දන්නා 25ට 25 කපන්න ප්‍රතිශතය කපන්න උත්තරයේ ඍණ 1යි. හරි. ළමයි ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න. රයිට්. ළමයි 10ට දාන්න බලන්න උත්තරේ ඉක්මන. දහයට 3 කියලා කියනවා. ළමයි 8ට 3 8ට 3 9ට 1 10 දාන්න. රයිට්. ළමයි වාට කියන්නේ ඒකීය මිල ඉලුම් නම්මිතාවයක් තියෙනවලු එක්තරා නිෂ්පාදන ආයතනයක් විසින් රුපියල් 10 බැගින් මිලකට අලෙවි කරනවලු. අලෙවි කෙරේ භාණ්ඩය අලෙවි කරනු ලබන මිල රුපියල් 5ක් වුවහොත් කොපමණ ඒකක ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට ආයතනය හැකි වේද?
right ළමයි මේකට උත්තරේ කීයද 3 ඔයා දන්නවා highlight කරගන්න ඔයාගේ පේපරේ ඒකීය මිල ඉලුම් නම්‍යතාවයක් සහිත භාණ්ඩයක් ළමයි අපි දන්නවා ඒකීය නම්‍යතා අවස්ථාවකදී පාරිභෝගික පැහැදම ලක්ෂ්‍ය සමානයි අපි දන්නවා පාරිභෝගික පැහැදම හොයන්නේ මිල වැඩි කිරීම ප්‍රමාණය හරි එතකොට මිල මෙතන තියෙනවා ළමයි 10 වැඩි කිරීම 2000 ඒ කියන්නේ 20000 වගේ පැහැදම එහෙනම් නැත්නම් අය බාරය right දැන් ඔයාගෙන් අහන්නේ මිල රුපියල් 5ක් වෙනවා පැහැදම වෙනස් වෙන්නේ නැහැ ළමයි 20000ම තමයි 20000 5න් බෙදුනම කීයද 4000යි උත්තරේ 3 හොඳයි යා right ළමයි 11 දාන්න බලන්න 11ට 1 ද 3ද right ළමයි වාට ආයෙ කියනවා කිසියම් ආයතනයක් නිපදවනු ලබන භාණ්ඩයක් සඳහා පූර්ණ අනම්‍ය ඉල්ලුමක් පවතිනවලු ආයතන එම භාණ්ඩයේ මිල 15කින් ඉහළ දන්වනු ලැබුවොත් අයබාරයට සිදුවන බලපෑම right ආයෙ ළමයි ඔයා මතක තියාගන්න ඕන අනම්‍ය නම් ළමයි අනුලෝම මොකයි අතරද මිලයි පැහැදම නැත්නම් මිලයි අයබාරය ළමයි right වාට කියනවා භාණ්ඩ මිල ළමයි 15කින් වැඩි වෙනවලු right 15කින් වැඩි වෙනවලු අනම්‍ය අවස්ථාවක් තියෙන. එහෙනම් ළමයි අයබාරයත් මොකද වෙන්න ඕන? 15කින්ම මොකක් වෙන්න ඕන ළමයි? වැඩි වෙන්න ඕන. ඇයි අනම්‍ය වෙන ළමයි අනුලෝම සම්බන්ධයක් තියෙන මිලයි පැහැදමයි අතර. මිල 15කින් වැඩි වෙනවා නම් අයබාරය ළමයි 15කින් වැඩි වෙන්න ඕන. අනම්‍ය නම් අනුලෝම. 11ට 3. 11ට 1 නෙමෙයි ළමයි. ළමයි තව විනාඩියකින් සෙෂන් එක එන්න එනවා ආයේ ලින්ක් එකෙන් ජොයින් වෙන්න මම ලින්ක් එක ෂෙයා කරන්න. මම ඇහෙනවද පේනවද? මම පොඩ මයික් එක ඔන් කරලා කියන්න. ඔව් සර් පේනවා. හරි රයිට්. ළමයි ඔයාලට ගැටලුවක් තියෙනවා නම් මේ මයික් එක ඔන් කරලා කියන්න. මොකද chat එක දාද්දි පොඩක් මේ ටයිම් එක වඩා වේස්ට් වෙන හින්දා මේ මයික් එක ඔන් කරලාම කියන්නම ගැටලුවක් නැහැ. හරි සර්. හරි රයිට් ළමයි 12 තියෙන්නේ හරි 12ට දාන්න බලන්න ඉක්මනට ආන්සර් එක හරි රයිට් ඔයාලට මම කියලා දීලා තියෙනවා නේද ෂෝට් ෆෝම් එක 1 ඔව් 12ට 1 රයිට් බලන්න දැන් අපිට කියලා තියෙන මෝටර රථ සඳහා පවතින ඉල්ලුම අතිශයින් නම්‍ය බවත් සැපයුම අනම්‍ය බව සලකන්න කියලා තියෙන්නේ රයිට් එහෙම ගන්න අපිට තියෙන ඉල්ලුම නම්‍ය ඉල්ලුමක් තියෙනවා රයිට් මං කිව්වා ඉල්ලුම නම් පාරිභෝගික කියන්නේ right ඉල්ලුම නම් පාරිභෝගිකය right නම් මේ නම් දරනවා දරන්නේ නැද්ද නම් මේ නම් දරන්නේ නැහැ පාරිභෝගිකය එහෙනම් දරන්නේ කවුද නිෂ්පාදකයා right ඊට පස්සේ සැපයුම් පැත්තෙමුත් බලමු සැපයුම අනම්‍ය තියෙනවා අනම්‍ය සැපයුමක් තියෙනවා right සැපයුම නම් අපි දන්නවා නිෂ්පාදකයා right අනම්‍ය නම් දරනවා right වැඩියෙන් දරනවා කවුද නිෂ්පාදකයා එහෙනම් අඩුවෙන් දරන්නේ කවුද පාරිභෝගිකයා right හරියද පුතා තේරුණානේ කොල්ලෝ කවිෂ ඔව් සර් එම හරි රයිට් ඕකේ රයිට් ළමයි මේක ප්‍රස්තාවරුම් පොඩ්ඩක් බලමු
මේක මතක තියාගන්න. මේක තමයි ෂෝට් ෆෝම් එක. රයිට්? ප්‍රස්ථාරයෙන් පොඩ්ඩක් බලන්න. කොහොමද? එන්න ඩිමාන්ඩ් කර්ව් එක මෙන්න සප්ලයි කර්ව් එක. ඉල්ලුම නම් වෙලා තියෙන්නේ. සැපේම නම් මේ අපිට කියන්නේ රයිට් බද්දක් කියනවා. දන්නවා බද්දකදී සැපේම මොකද වෙන්නේ? අඩු වෙනවා. සැපේම වක්‍රේ කොහොටද යන්නේ? වමට යනවානේ. සැපේම වක්‍රේ වමට යනවා. රයිට් වමට ගිහම මෙන්න අලුත් සමතුලිත මිලක් සහ ප්‍රමාණයක් තියෙනවා. රයිට් P Q P1 Q1 රයිට් එතකොට මෙන්න මේ ප්‍රමාණය දරනවා පාරිභෝගිකය. මෙන්න මේ සම්පූර්ණ ප්‍රමාණය දරනවා කවුද? නිෂ්පාදකයා. මෙන්න ඉක්විලිබ්‍රියම් වන්නේ. ඇදලා බලන්න ළමයි නිකන් ඉන්න ගමන්. හරි එතකොට 12ට 1. රයිට් ළමයි 13ට කීයද? ඉක්මනට දාන්න chat එකට. දොළහට 1 13 කවුද? කවිස 13ට ළමයි 13ට 1. ඒ කියන්නේ වාට කියන්නේ භාණ්ඩයේ මත රජයේ ඒකක බද්දක් පනවනවලු. වැඩි බදු බරක් ළමයි පාරිභෝගිකයට විතැන්වීමට නම්. ඔයා දන්නවා ළමයි පාරිභෝගිකයට විතැන් වෙන්න නම් අනම්ම එල්ලුමක් තියෙන්න ඕනේ. දැන් අපි කලින් ප්‍රශ්නෙම තමයි මේ තියෙන්නේ right? අනම්ම එල්ලුමක් තියෙනවා. ඊට ඔයා දන්නවා ඉල්ලුම නම් පාරිභෝගිකය. right? අනම්මේ නම් දරනවා. එහෙනම් මේ වැඩියෙන් දරනවා කවුද? පාරිභෝගිකය. පාරිභෝගිකයා වැඩියෙන් දරනවා නම් අනිවාර්යයෙන්ම මොකද්ද සම්බන්ධය? අනම්ම ඉල්ලුමක් වෙන්න ඕන. right. දැන් ඔයාලට අනම්ම ඉල්ලුම කියලා දීලා නැහැනේ. right. ඔයාලට තියෙන්නේ මිල සහ පැහැදම අතර සම්බන්ධයනේ. ඔයා දන්නව ළමයි අනම්ම සම්බන්ධයක් නම් ආයෙ අර අපි කලින් කතා කරපු ප්‍රශ්න වලට එනවා. මිලයි පැහැදම අතර මොකක්ද ළමයි සම්බන්ධය? අනම්මේ නම් අනුලෝම සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මිල සහ පැහැදම අතර මොකක්ද සම්බන්ධය? අනුලෝමයි. මිල ඉහළ යාම නිසා පාරිභෝගික පැහැදම ඉහළ යනවා. උත්තරේ 1. ළමයි 4 එතන පොඩ වැඩිලා නැහැ. පොඩි මිස්ටේක් එකක් තියෙනවා. මිල පහළ ගියද පැහැදම නොවෙනස් වේ කියලා ළමයි එන්න ඕනේ. 4 පොඩි මිස්ටේක් එකක් තියෙනවා. මිල පහළ ගියද පැහැදම වෙනස් නොවේ කියලා එන්න ඕනේ. කවිෂ තේරෙනව නේද? කොල්ලෝ 13ට 1. හරි ළමයි 14ට කීයද? 14ට 1. කවිෂ 14ට කීයද?
right බලන්න මේ 14ට එක උත්තරේ. ළමයි මේ වගේ රූප සටහන මේ ප්‍රශ්නය දක්විති 14ට ළමයි රූප සටහනක් එක්ක ගාන යනවා. right නැත්තම් ඔයාලට වැරදිනේ. P Q right ඔයාට අහන්න ළමයි බාන්න හිගේ හෝ අතිරික්තයෙන් කියන්නේ right අවම මිලක් කියපු ගමම ළමයි ඔයාගේ මතකෙට එන්න ඕන ඔයාගේ ඔළුවට එන්න ඕන නිෂ්පාදකයද පාරිභෝගිකයද අවම මිල ඒ කියන්නේ සමතුලිත මිලට වඩා ළමයි මිල වැඩි වෙනවා ඒ කියන්නේ නිෂ්පාදකය right දැන් ඔයාගේ යාළුවා ගැන ළමයි ඔයාට කවුරු හරි කිව්වොත් එහෙම ඔයාගේ ඔළුවට එකපාරටම එනවනේ right මෙන්න මේ මෙයා right ඒතර ඔයාගේ ඔළුවේ ළමයි යා ඒ කියන්නේ යා කොයි වගේද කියලා බැලනවා ඒ වගේ තමයි අවම මිල උපරිම මිල ළමයි කතා කරද්දි වාට අවම මිල සහ උපරිම මිල දකිද්දි ඔයාගේ ඔළුවේ වැඳෙන්න ඕන. right අවම මිලක් නම් නිෂ්පාදකයට තමයි වාසිය දෙන්නේ right. එහෙනම් භාණ්ඩ මිල වැඩි වෙන්න ඕන. උපරිම මිලක් නම් පාරිභෝගිකයට තමයි වාසිය දෙන්න ඕන. ඒ අවස්ථාවේදී ඔයා දන්නවා භාණ්ඩ මිල අඩු වෙන්න ඕන. right. ඉතින්ම අපි හොයාගමු සමතුලිත මිල ප්‍රමාණය. ඔයා දන්නවා සමතුලිත මිල ප්‍රමාණය හොයන්නේ කොහොමද? QD සමානයි QS නේ. QD සමානයි 400 ඍණ 10ක් p QS සමානයි 10ක් p right ළමයි ඒකීය නම්මේ සැපයුමක් තියෙනවා right ඔයා දන්නවා ඒකීය නම්මේ සැපයුමක් නම් අනිවාර්යයෙන්ම මූල ලක්ෂ්‍යය හරහා තමයි සැපයුම යන්න ඕනේ 400 සමානයි 20ක් p 20ෙන් බෙදන්න 20ෙන් බෙදන්න p සමානයි 20ක් එනවා සමතුලිත මිල වාට 20ක් එනවා නම් සමතුලිත ප්‍රමාණය හොයන්න QD ට ආදේශ කරන්න. එහෙම නැත්නම් මම ලේසි නිසා QS ම ගන්නවා. QS සමානයි 10ක් p. 10 වැඩි කිරීම p කියන්නේ ළමයි 20යි. 200ක් එනවා. right. දැන් ඔයා දන්නවා අවම මිලක් කියලා කියන්නේ ළමයි සමතුලිත මිලට ඉහළින් යන්නේ. right. ඔයාට අවම මිල ගහන ළමයි 25ක. right. 25 දී මෙන්න ඉල්ලුම තියෙනවා. 25 දී මෙන්න සැපයුම තියෙනවා. right ඉල්ලුම එක්මා සැපයුමක් තියෙනවා. හරි. ඔයා ඉල්ලුම හොයාගන්න ළමයි QD වලට දාන්න මෙන්න QD වක්‍රය. මෙන්න මිල තියෙනවා. ඔයා QD සමීකරණයට දාන්න 25. ඉල්ලුම් ප්‍රමාණය හොයාගන්න. QD සමානයි 400 ඍණ 10ක් p. 400 ඍණ 10 වැඩි කිරීම p කියන ළමයි 20යි. 400 ඍණ 200යි. QD වාට එනවා sorry මිල 25 නේ. 25යි. එතකොට 250යි. 50යි එකයි 150යි. QD එනවා ළමයි 150. right QS මෙන්න තියෙනවා. මෙන්න සමීකරණ තියෙනවා. සැපයුම් ප්‍රමාණය හොයාගන්න. QS සමානයි 10ක් p. 10 වැඩි කිරීම p ළමයි 20යි. 25 sorry 25යි. ඔයාගේ මේ අවම මිල 250ක් වෙනවා ළමයි කවුද? සැපයුම් ප්‍රමාණය. right. දැන් ඔයා දන්නවා මෙන්න මෙතන මෙන්න මේ ગેප් එකේ ළමයි තියෙන්නේ කවුද? අදි සැපයුම. එහෙම නැත්නම් බාණ්ඩ අතිරික්තයක් තමයි තියෙන්නේ. අදි සැපයුමක් තියෙන්නේ. right නිෂ්පාදකයාට මිල වැඩි වෙද්දි නිෂ්පාදකයාට පාස්. તો නිෂ්පාදකයා බලන්නේ හැම වෙලෙම වැඩියෙන් නිෂ්පාදනය කරන්න right. එතකොට ළමයි 150යි 250යි මෙන්න මේ ગેප් එක තමයි අපි කියන්නේ අදි සැපයුමක්. එහෙම නැත්නම් බාණ්ඩ අතිරික්තයක් තියෙන්නේ. right උත්තරේ එක ළමයි. හරියද පුතා? 14ට 1. right screenshot එක ගන්න. හරි 15ට කීයද 15? කවිස 15ට කීයද කොල්ලෝ?
රයිට් බලන්න. හරි. ළමයි දැන් 15ක් තියෙනවාට බද්දක් තමයි ඔයගෙන් අහලා තියෙන්නේ රයිට්. අනිවාර්යයෙන්ම රූප සටහනක් කියන්න. නැත්නම් ඔයාට ආපහු ගාන පැටලෙනවා, හිර වෙනවා, මොකද කරන්න කියලා හිතාගන්න බැරි වෙනවා. right. මොනවා කරන්නත් කලින් ඉස්සෙල්ලා මොනවා කරන්න ඕන ළමයි සමතුලිත මිල ප්‍රමාණය හොයාගන්න. රයිට් බදු ආදායම ගලපන්න කලින් ඔයා පෙර සමතුලිත මිල සහ ප්‍රමාණය හොයාගන්න. ඒක හොයාගන්න ඔයා දන්නවා ළමයි QD සමානයි QS. QD සමානයි QS රයිට්. අර කලින් විදියම තමයි ළමයි හැම එකේම ඔයා මොනවා කරන්නත් කලින් ළමයි සමතුලිත මිල ප්‍රමාණය හොයාගන්න. රයිට් QD සමානයි 800 ඍණ 5ක් p right QS සමානයි ඍණ 100 ධන 10ක් p තමයි 100 මේ පැත්තටදී 900ක් වෙනවා 900 සමානයි 15ක් p දෙපැත්තම 15 න් බෙදන්න 15 න් බෙදන්න p සමානයි right ළමයි 900 15 න් බෙදන්න හරි 60ක් එනවා right මෙන්න ළමයි සමතුලිත මිල දැන් මේක වා QD ට දාන්න සමතුලිත ප්‍රමාණය හොයාගන්න 800 ඍණ 5ක් p 800 ඍණ 5 වැඩි කිරීම ළමයි p 60යි 800 ඍණ 6 වරක් 5 30යි කියන්නේ 300යි 800 300ක් ගෙපන් ළමයි 500යි මෙන්න තියෙනවා සමතුලිත ප්‍රමාණය right දැන් ඔයා දන්නවා ළමයි බද්දක් කියලා කියන නිෂ්පාදකයට අවශ්‍ය. නිෂ්පාදකයේ අඩුවෙන් තමයි සපයන්නේ. ඒක සැපීමක් කොහොමද දෙන්නේ? ඔන්න ළමයි වමට යනවා. right. මෙන්න වට අලුත් සමතුලිත මිලක් ප්‍රමාණයක් එනවා. හරි. ඒක හොයන්න කලින් ළමයි ඔයා දැනගන්න ඕනේ බද්දට පස්සේ ඔයා සැපීම් සමීකරණය ගොඩනගන්න ඕනේ. right බද්දට පස්සේ සැපයුම් සමීකරණය කියලා කියන්නේ QS සමානයි ඍණ 100 ධන 10ක් p. ඔයා දන්නවා ඍණ 100 ධන 10ක් p ඍණ t ද p ධන t ද ළමයි. අපි ටැක්ස් එක මොකද කරන්නේ මේ සමීකරණයට ගලපද්දි? p ඍණ t ද p ධන t ද? p ඍණ t ඍණ 100 ධන 10ක් p ඍණ t ටැක්ස් එක කීයද ළමයි 12යි ඍණ 100 ධන 10ක් p ඍණ ළමයි 120යි ඍණ 220යි ධන 10ක් p right මෙන්න එනවා ළමයි ඔයාලට බද්දෙන් පස්සේ සැපයුම් සමීකරණය right මෙන්න එනවා ඔයාලට බද්දෙන් පස්සේ සැපයුම් සමීකරණය බද්දෙන් පස්සේ හරි දැන් ඔයා ආයෙ කරන්න ඕන ළමයි QD QS ට සමාන කරන්න ඕනේ right මම මෙන්න මෙතනින් ගන්නවා දැන් මේවා හොයාගන්නේ බද්දට පස්සේ සමතුලිත මිල ප්‍රමාණය QD වෙනස් වෙන්නේ QD සමානයි QS QD කියලා කියන ළමයි 800 ඍණ 5ක් P සමානයි QS කියලා කියන ඍණ 220 ධන 10ක් P මේක මේ පැත්තට ගන්න 1020 සමානයි 15ක් p දෙපැත්තම 15න් බෙදන්න 15න් බෙදන්න 1020 ළමයි 15න් බෙදන්න වාට ළමයි 68ක් වගේ එනවා 68ක් එනවා right
දැන් ඔයා 68 ආයෙ දාන ළමයි QD ට හරි QS ට හරි. right මම QD ට දානවා. right QD සමානයි 800 ඍණ 5ක් p. 800 ඍණ 5 වැඩි කිරීම ළමයි 68යි. 800 ඍණ 68 ළමයි 5න් වැඩි කරන්න. 68 5න් වැඩි කරම කීයක් එනවා? 68 5යි කියලා කියන්නේ 400යි. 68 5න් 8 වාර 5 right 341ක් ගෙනවලා ළමයි. ඒතකොට 340 කියලා කියන්නේ 660ක්ද? හාරසිය 60ක් වගේ දෙනවා ළමයි. right 460යි. right දැන් මෙන්න තියෙනවා ඔයාට බද්දෙන් පස්සේ සමතුලිත මිල. මෙන්න තියෙනවා බද්දෙන් පස්සේ සමතුලිත ප්‍රමාණය. right දැන් ඔයගෙන් අහන්නේ රජයේ බදු අය භාරය. right ළමයි මෙන්න මේ වක්‍ර දෙක අතර සිරස්තුරින් තියෙන්නේ මොකක්ද? ඒකක සහ ඒකක බද්ධ තියෙන්නේ. right මෙන්න මේ සිරස්තුරේ. right එතකොට මෙන්න මෙතන වාට ඕනනම් බද්ධෙන් පස්සේ නිෂ්පාදකයට හම්බෙන මිල හොයාගන්න පුළුවන්. මෙතන ළමයි 12ක් නේ මෙන්න මේ සිරස්තුර. right 12න් 8ක් යනවා කාටද? පාරිභෝගිකයෙක් ගන්නවා. 4ක් යනවා කාටද? නිෂ්පාදකයට. එහෙනම් ළමයි මෙතන මිල කීයද? 56යි. right right ඊට පස්සේ දැන් ඔයගෙන් අහන එක නෙමෙයි. right ඔයා දන්නවා මෙන්න මේ ඍජු කෝණ ආශ්‍රය තමයි රජයේ බදු අය භාරය වෙන්නේ. එහෙනම් රජයේ බදු ආදායම. right so රජයේ බදු ආදායම අපි හොයන්නේ ඒකක බද්ධ වැඩි කරනවා පසු සමතුලිත ප්‍රමාණය. ඒකක බද්ධ වාට දීලා තියෙනවා 12යි. 12 වැඩි කරනවා 460. right 12 වැඩි කරනවා 460. වාට එනවා ළමයි කීයද? 5520ක් එනවා. right ළමයි හරිද? කොහොමද කවිෂ තේරුණාද? තේරුණ නැත්නම් ආයේ දාන මැසේජ් එක මම ආයේ කියලා දෙන්න. හරි ඔන්න ළමයි මම ආයේ කියන පොඩක් අහගන්න. හරි ගාන ස්ක්‍රීන්ෂොට් එකක් අහගන්න ඉක්මන. හරි. ඔයාලා ළමයි මේ වගේ ගානක් දැක්කම බදු ගානක් දකිද්දි බදු සහනාධාර උපරිම මිල අවම මිල ඕන ගානක් රූප සරණක් එක තමයි පුතා ඔයා ගාන යන්න ඕන. රයිට් නැත්නම් ඔයාට ගාන හිර වෙනවා. හරි. ඉස්සලාම හොයාගන්න බද්දට පස්සේ කියන්නේ බද්දක් ගැන හිතන්න එපා. බද්දට පෙර සමතුලිත මිල ප්‍රමාණය. රයිට්. අපි සාමාන්‍ය විදිහට හොයන QD සමාන QSR නේ. වාට මිල එනවා 60ක් ප්‍රමාණය එනවා 500 right දැන් ඔයා කරන්න ඕනේ බද්දට පස්සේ අලුත් සැපයුම් සමීකරණය හදා ගන්න ඕනේ right මේ සැපයුම් සමීකරණ තියෙනවා කලින් එක QS සමාන ඍණ 100 ධන 10ක් තියෙන්නේ අපි දන්නවා බද්ද මොකද කරන්නේ සමීකරණය අඩු කරලා තමයි පෙන්නන්නේ QS සමානයි ඍණ 100 ධන 10ක් p ඍණ t right වාට අඩු කරලා t කියලා කියන්නේ ටැක්ස් එක බද්ද වාට අලුත් බද්දෙන් පස්සේ සැපයුම් සමීකරණය එනවා ඍණ 220 ධන 10ක් p දැන් ආයෙ ඔයා බද්දට පසු සමතුලිත මිල හොයන්න නම් මෙන්න මේ පස්සේ ආපු
සැපයුම් සමීකරණය මෙන්න මේ ආය QD සමීකරණය දෙක ආය සමතුලිත කරන්න ඕන. right? වට ආය සමතුලිත කරපුවාම එනවා බද්ධෙන් පස්සේ සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණයයි. right? ඊට පස්සේ බද්ධෙන් පස්සේ සමතුලිත මිල වට 68ක් එනවා. ප්‍රමාණය 468ක් එනවා. right? ඒතර ඔයා දන්නවා මෙන්න මේ සම්පූර්ණ මෙන්න මේ ඍජු කෝණ ආශ්‍රය තමයි අපි කියන්නේ රාජ්‍ය බදු අය භාරය කියලා. right? මේ පැත්ත පාරිභෝගිකය කරනවා මේ පැත්ත නිෂ්පාදකය කරනවා. ඒතර මෙන්න මේ සිරස් තුලින් තියෙන ඒකක බද්ධ. ඒකක බද්ධ අපි දන්නවා 12යි. හරි 12 වැඩි කරන්න ඕනවා කීයද? බද්ධට පස්සේ සමතුලිත ප්‍රමාණය. right? 12 වැඩි කිරීම 460. කියන වාට උත්තරේ එනවා 5520ක් එනවා උත්තරේ. right. කවිස දැන් ඕකේද? මම දන්න හැකියි. හරි. ළමයි ඊගාවට දාන්න මෙහෙච්චයක් මේ ළමයි 16 17 18 ප්‍රශ්න ආයෙ පොඩ්ඩක් රිපීට් වෙලා තියෙන්නේ. 19ට එන එක 20 එන්න 20. මේ ප්‍රශ්න හතර අපි කතා කරලා ප්‍රශ්න හතරක් තියෙන ආපහු රිපීට් වෙලා තියෙන්නේ. රයිට්. 20ට දාන්න ළමයි ආන්සර් එක ඉක්මනට. ඉස්සට හතර කවිස කොළ දාන්න බලන්න ඉස්සර හතර right ළමයි බලන්න ආර්ථික විද්‍යාඥයෙකු විසින් කිසියම් නිෂ්පාදන ආයතනයක වාර්ෂික නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමේදී සැලකිය යුතු ප්‍රමාණයක ආරෝපිත පිරිවැය ළමයි ආරෝපිත පිරිවැය කියන්නේ මොකක්ද වක්‍ර පිරිවැය මෙම ආයතනයේ සම්බන්ධයෙන් පහත සඳහන් කවර ප්‍රකාශයක් හරිද කියලා අහනවා right ඔයා දන්නවා ගණකාදීකරණ පිරිවැය කියලා කියන්නේ මොකේද ඍජු පිරිවැයට ගණකාදීකරණ පිරිවැය කියලා කියන ඍජු පිරිවැය. ඍජු පිරිවැය කියලා කියන්නේ අපි නිෂ්පාදන ආයතනයකට පිටතින් ගන්න යදෝ. right? ඒ අමුද්‍රව්‍ය සේවක කියන වැටුප් ළමයි මෙන්න මේ වගේව තමයි අපි කියන්නේ මේ ඍජු පිරිවැය කියලා. right. ඊට පස්සේ ළමයි යවා ගණකාදීකරණ ලාභය හොයන්න ළමයි මුළු අය භාරයෙන් අඩු කරන්න ඕන ළමයි ඍජු පිරිවැය. right. ඊට පස්සේ ළමයි අපි කියනවා ආර්ථික පිරිවැය. ඒ කියන්නේ ළමයි ඍජු පිරිවැය සහ ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය. වක්‍ර පිරිවැයට තමයි අපි කියන්නේ ආරෝපිත පිරිවැය කියලා. right. ඊට පස්සේ ඔයාගෙන් අහනවා ආර්ථික ලාභය. මෙන්න මේ සංකල්ප ටික තමයි ඔයාගෙන් අහන්නේ. ආර්ථික ලාභය සමානයි මුළු අය භාරයෙන්. right. මෙන්න මේ කියන ළමයි ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය. මෙන්න මේ කියන ළමයි පිරිවැය වර්ග දෙකම අඩු වෙන්න ඕන. right. ඊට පස්සේ තමයි ඔයාට එන්නේ ආර්ථික ලාභය. හරි. අපිට කියන්නේ ආරෝපිත පිරිවැය පවතිනවලු නිෂ්පාදන පිරිවැය ගණනය කරද්දී. ඒ කියන්නේ ආරෝපිත පිරිවැය අඩුවෙන් තමයි අරන් තියෙන්නේ. right.
එතකොට එක කියනවා ඍජු පිරිවැය වක්‍ර පිරිවැයට වඩා විශාලයි මේ. එතකොට මම ඍජු පිරිවැය හොයද්දී ඍජු පිරිවැය වක්‍ර පිරිවැයට වඩා විශාලයි. ඊට පස්සේ ඔයාලට කියනවා ආර්ථික ලාභය ගණනය කිරීමේදී ආර්ථික ලාභ ගණකාධිකරණ ලාභය ඉක්මවා යනවා. ළමයි ආර්ථික ලාභ ඉක්මවා යන විදිහක් නැහැ. මොකද ආර්ථික ලාභෙදී වක්‍ර පිරිවැය කියන එක ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියන දෙකම තියෙනවා. හරි දෙකෙන්නේ වක්‍ර පිරිවැයට වඩා විශාලයිලු. 3 ඉන්නෙත් නැහැ. 4 ගණකාධිකරණ ලාභය ආර්ථික ලාභ වලට වඩා විශාලයි. රයිට් ඔයාලට පේනවා ගණකාධිකරණ ලාභය හොයන්නේ අපි මුළු අය භාරය ඍජු පිරිවැය අඩු කරලා. රයිට් එතකොට අපි ආර්ථික ලාභය හොයද්දී මෙන්න මේ කියන පිරිවැය වර්ග දෙකම අඩු වෙනවා. ඒ කියන්නේ වක්‍ර පිරිවැයත් අඩු වෙන්න ඕන. එතකොට ඔයාලට පේනවා ගණකාධිකරණ ලාභය වැඩි ආර්ථික ලාභය අඩුයි. ගණකාධිකරණ ලාභය ආර්ථික ලාභ වලට වඩා විශාල වේ. රයිට් 20ට 4. හරි හොඳයි ඈ. ඉස්සර 4. හරි ළමයි 21. 21ට දාන්න බලන්න ළමයි. එක හරියට ඔයාලට කියන ළමයි කෙටි කාල නිෂ්පාදන ආයතනයක් සම්බන්ධයෙන් ශ්‍රමිකයන්ගේ දෛනික වැටුප රුපියල් 1000 සිට රුපියල් 1200 දක්වා වැඩි වෙනවා. රයිට්. ළමයි ඔයා දන්නවා දෛනික වැටුප කියලා කියන්නේ ළමයි වක්‍ර පිරිවැයක්නේ. ඒත් ළමයි ඒක මුළු ස්ථාවර පිරිවැයට බලපාන්නේ නැහැ. රයිට්. ඒකේ දෛනික ශ්‍රමයේ 1000 ඉඳලා 1200 වැඩි වෙනවා. රයිට්. ඒතර මුළු ස්ථාවර පිරිවැය ළමයි වෙනස් වෙන්නේ නැහැ. රයිට්. ඒක බලපාන්නේ. හැබැයි ළමයි ආන්තික පිරිවැය අපි හොයන්නේ කොහොමද? MC MC සමානයි ඩෙල්ටා TC බෙදනවා ඩෙල්ටා Q වලින්. එහෙම නැත්නම් ඩෙල්ටා TVC බෙදනවා ඩෙල්ටා Q වලින්. ඒ කියන්නේ ළමයි MC කියලා කියන ආන්තික පිරිවැය. ඔයා ආන්තික පිරිවැය හොයන්නේ මුළු පිරිවැය වෙනස බෙදනවා නිමවමේ වෙනස. නැත්නම් ක්වොන්ටිටි ප්‍රමාණය වෙනස. ක්වොන්ටිටි වෙනස. රයිට්. ඒකට ඔයා දන්නවා මුළු පිරිවැය වෙනස් වෙන්න බලපාන එකම පිරිවැය මොකද්ද? මුළු විචල්්‍ය පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ. right එතකොට මුළු ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා මම. ඔයාගේ මුළු විචල්්‍ය පිරිවැය කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය තමයි ළමයි වෙනස් වෙන්නේ. right එතකොට ආන්තික පිරිවැයත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. උත්තරේ 4. right 22ට කීයද? 22. ළමයි නිෂ්පාදන ආයතනයක ස්ථාවර පිරිවැය දෙගුණ වහොත් ආන්තික පිරිවැය. ළමයි ආන්තික පිරිවැයට ස්ථාවර පිරිවැය බලපානවද? ස්ථාවර පිරිවැය බලපාන්නේ නැහැ ළමයි. ස්ථාවර පිරිවැය ආන්තික පිරිවැයට බලපාන්නේ නැහැ මේ. MC ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය කියන්නේ මුළු පිරිවැය වෙනස. ළමයි මුළු පිරිවැය වෙනස් වෙනවා කියලා කියන්නේ කවුද වෙනස් වෙන්නේ? මේ මුළු විචල්්‍ය පිරිවැය තමයි වෙනස් වෙන්නේ. මුළු ස්ථාවර පිරිවැය මේ TFC වෙනස් වුණා කියලා MC වෙනස් වෙන්නේ නැහැ ළමයි. TFC බලපාන්නේ නැහැ MC ට. MC ට බලපාන්නේ කවුද මේ? TVC. කොහොමද මුළු විචල්්‍ය පිරිවැය තමයි වෙනස් වෙන්නේ. ඒක ගන්නත් එක්ක. તો ළමයි 22ට 2 වෙනස් වෙන්නේ නැහැ. MC කියලා කියන්නේ හැම වෙලේම ආන්තිකයක් එකකින් වැඩි කරත් මුළු පිරිවැය එකකින් වැඩි වෙද්දී 22ට 2 ළමයි. 23ට කීයද? 23 right 23ට ළමයි 2
රයිට් මේ බලන්න. ඔයා දන්නවා ඵලදා වක්‍ර සහ පිරිවැය වක්‍ර අතර සම්බන්ධය. MP AP MC ABC. right මෙන්න ළමයි MP කියන්නේ කවුද? මගේ පණ. මගේ පණ නෙමෙයි MP මාර්ජිනල් MP කියලා කියන්නේ ආන්තික ඵලදාව. right ඊට පස්සේ ඔයා දන්නවා MC ගේ අවමය හරහා තමයි ළමයි යන්නේ කවුද? MC right MP කලහකාරී MC කලහකාරී right මෙන්න යනවා AP වක්‍රය right AP උපරිම වෙද්දී ළමයි ABC අවම වෙනවා මේ අවම වෙනවා. ඒතර ඔයගෙන් අහන්නේ ආන්තික ඵලදාව සහ සාමාන්‍ය ඵලදාව සමාන වෙද්දී MP සහ AP සමාන වෙද්දී ABC සහ MC මොකද වෙන්නේ? සමාන වෙනවා. ඒ කියන්නේ ආන්තික පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සමාන වෙනවා. ඒතර ළමයි උත්තරේ 23ට 2. පැහැදිලි නේ? right. MP ආන්තික ඵලදාව. right. හරියට වාගේ පණ නෙමෙයි ළමයි මේ කියන්නේ MP. හරි. ළමයි 24. 24ට හොඳ ප්‍රශ්නයක් දාන්න බලන්න 24ට ඉක්මනට ආන්සර් එක කීයද කියලා. 24. හතරට 2. right ළමයි දෙක හැර වෙන උත්තර තියෙනවා. කොල්ලෝ කීයද කවුද? කවිස. දෙක හැර වෙන උත්තර. හරි right බලන්න ළමයි. ඔයාලා මතකද TP total product ඒ කියන්නේ මුළු ඵලදාව. right මෙන්න තියෙනවා MP සහ AP. තමයි මුළු ඵලදාව මෙන්න මෙහෙම යන්නේ. TP right ඒ අවස්ථාවේදී ඔයාලට පේනවා right TP ළමයි ප්‍රධාන අවස්ථා තුනක් යටතේ බෙදෙනවා. මෙන්න ළමයි MP ඉන්නවා. right මෙන්න AP ඉන්නවා. right හරි. ඒතකොට ළමයි මුළු ඵලදාව අපිට ප්‍රධාන අවස්ථා තුනයි. මෙන්න පළවෙනි අදියරේ, මෙන්න දෙවෙනි අදියරේ, මෙන්න තුන්වෙනි අදියරේ. right වාගෙන් අහන්න ළමයි කෙටි කාලයේදී විචල්්‍ය යෙදුම් සහ ස්ථාවර යෙදුම් කියන දෙකට මුහුණ දෙනවා. විචල්්‍ය යෙදුම් වැඩි වැඩියෙන් භාවිත කරත් මොකක්ද වෙන්නේ කියලා අහනවා. ඒ කියන්නේ ළමයි වාගෙන් මේ අහන්නේ හීනවන ආන්තික ඵලදාන නීතිය තමයි ළමයි අහන්නේ. right මෙන්න තියෙනවා ළමයි අපි හීනෝනාන්තික ඵලදාන නීතිය කියලා කියන්නේ ස්ථාවර යෙදුම් සහ විචල්්‍ය යෙදුම් වැඩි කරද්දී එක් අවස්ථාවකට පස්සේ ළමයි
සාමාන්‍ය සහ ආන්තික ඵලදාව මොකද වෙන්නේ? පල්ලට වැටෙනවා. රයිට් ඒ අවස්ථාවේදී අහන්නේ. රයිට්. ඒතර ළමයි අපිට කියන්න පුළුවන් එකක් තමයි ළමයි MP නම් පල්ල වැටෙන්න ඕනේ. එහෙම නැත්නම් ළමයි මේ මුළු ඵලදාව මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? මේ පළවෙනි අවස්ථාවේදී වැඩි වෙන වේගයෙන් තමයි වැඩි වෙන්නේ. වැඩි වෙන වේගයෙන්. දෙක ළමයි අඩු වෙන වේගයෙන් තමයි වැඩි වෙන්නේ. රයිට්. මෙන්න ළමයි TP උපරිම වෙද්දී MP ශූන්‍ය වෙනවා. එහෙම නැත්නම් බිඳුව වෙනවා. TP අඩු වෙද්දී MP ආපහු ඍණ වෙනවා. රයිට්. එක්ක ළමයි වාට තියෙන්න ඕනේ. ආන්තික ඵලදාව අඩු වෙන්න ඕනේ. රයිට්. ළමයි තා පොඩ්ඩකින් සෙෂන් එක එන්න වෙනවා ආපහු ලොග් වෙන්න. තුන්වෙනි අවස්ථාවේදී ළමයි TP 15 බසිනවා. හරි. ළමයි මම ඇහෙනවද? පොඩ්ඩක් කියන්න. ඔව් සර්. හරි. රයිට්. ළමයි අපි කතා කරගෙන හිටියේ ප්‍රශ්න අංක 24. රයිට්. ළමයි හීනවනාන්තික ඵලදා නීතිය කියන්නේ. රයිට්. ඒත් අපි දන්නවා කෙටි කාලේ තමයි හීනවනාන්තික ඵලදා නීතිය තියෙන්නේ. හරි. ඒ අවස්ථාවේදී අපි කියනවා එක්තරා අවස්ථාවකට වඩා සාමාන්‍ය හා ආන්තික ඵලදා පහළ වැටෙනවා කියලා. හරි. ඒතකොට ළමයි හීනවනාන්තික ඵලදා නීතිය හට ගන්න ඔයාලට ප්‍රධාන ආකාර දෙකක් තියෙන්න ඉපේ. එකක් තමයි මෙන්න මේ TP කියලා කියනම මුළු ඵලදාව අඩු වෙන වේගයෙන් වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් MP 15 බසින්න ඕන. රයිට්. දැන් එහෙම එකක් ළමයි වාගේ උත්තරවල එහෙම උත්තර පහක් නැහැ. රයිට්. හැබැයි ඔයා දන්නවා ළමයි ඵලදාව වක්‍රවල ළමයි ප්‍රතිබිම්බය කවුද? පිරිවැය වක්‍ර. රයිට්. මෙන්න MP 15 බසිනවා මේ. MP ළමයි 15 බසිනවා මේ. MP 15 බසිනවා කියලා කියන ළමයි අනිත් පැත්තෙන් මේ පිරිවැය වක්‍ර මේ MC වක්‍රනේ. MC නම් මොකක් වෙනවද මේ? ඉහළ නගිනවනේ. එතකොට ළමයි ඔයාලට ප්‍රධාන අවස්ථා තුනක් යටතේ කියන්න පුළුවන් හීනෝනාන්තික ඵලදා නීතිය. රයිට්. පළවෙනි අවස්ථාව තමයි මුළු ඵලදාව නම් අඩු වෙන වේගයෙන් වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් ළමයි MP නම් අඩු වෙන්න ඕනේ සහ MC නම් මොකක් වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. මෙන්න මේ අවස්ථා තුනදීම ඔයාලට කියන්නේ මොකක්ද? හීනෝනාන්තික ඵලදා නීතිය. රයිට්. පැහැදිලි නේද? එතකොට මෙතනදී උත්තර ළමයි කියේ 3. ආන්තික පිරිවැය ඉහළ නගින්නේ. ඉතින් 24ට 3 ළමයි. හරි 25ට කීයද? දන්නේ රයිට් මේ බලන්න. ළමයි මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. රයිට්. පහ වාට කියනවා මෙන්න මෙහෙම. රයිට්. එක්තරා ආයතනයක නිමැවුම ශූන්‍ය වන විට ඒ කියන්නේ ළමයි P Q TC මුළු පිරිවැය මෙන්න මෙහෙමනේ තියෙන්නේ. වාට කියනවා Q බිඳුව වන විට මුළු පිරිවැය ළමයි 300ක් තියෙනවා. රයිට්. ඊට පස්සේ වාට කියනවා ඒකක 5ක් නිෂ්පාදනය කරනවලු 5ක් නිෂ්පාදනය කරද්දි මුළු පිරිවැය 630ක් තියෙනවා. රයිට්. වයින් අහන්නේ ඒකක 5 නිෂ්පාදනය කරද්දි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අහන්න. ABC අහන්න. average variable cost එක අහන්න. ඔයා දන්නවා ළමයි TC හැදෙන්නේ එහෙම නැත්නම් මුළු පිරිවැය හැදෙන්නේ TFC TBC මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය කියන දෙකේම එකතු. වාට ළමයි මෙන්න මේ 630 ඇතුලේ TFC ත් ඉන්නවා TBC ත් ඉන්නවා. ඔයා දන්නවා නිමැවුම ළමයි බිඳුවක් වුණාම
තියෙන පිරිවැය තමයි මුළු ස්ථාවර පිරිවැය. දැන් ගාමට් ෆැක්ටරි එක හිතන්න දැන් බේකරි එක කියලා. තමයි බේකරි එක පාන්ගිරියක් හැදුවත් නැතත් ඔයා පිරිවැයක් දරන්න ඕන right. ගොඩනැගිලි කුඩියම ගෙවන්න ඕන. ඒතර ඔයා දන්නවා නිමෑම බිඳුව වෙද්දි වාට තියෙන පිරිවැය තමයි ස්ථාවර පිරිවැය. මේ 630 කියලා කියන ළමයි මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචාල පිරිවැය කියන දෙකේම එකතු. ඒතර ඔයා තේරෙන්න ඕනේ මේ 630 ඇතුලේ මෙන්න මේ 300 කියන ස්ථාවර පිරිවැයක් තියෙනවා. right. ඒතර 630 ළමයි 330ක් ගියපුවාම 300ක් ගියපුවාම TBC වාට එනවා 330. right. දැන් ඔයා ABC හොයන්න ඔයා 330 කීයද බෙදන්න ඕන? 5න් බෙදන්න ඕන. ඇවරේජ් එක හොයන්න. 330 5න් බෙදපුවාම ඔයාට එනවා කීයද? 66ක් එනවා. 66ක් එනවා. උත්තරේ 3 ළමයි 25ට 3. ඔයා තේරුම් ගන්න ඕනේ මිල බිඳුවේදී ළමයි ඔයා පිරිවැයක් දැකපු ගමන්ම ඒ පිරිවැය මොකක්ද? මුළු ස්ථාවර පිරිවැය right. right 26 ළමයි. තරංකාරී වෙළඳපොළ කටයුතු කරන ආයතනයක ලාභ උපරිමකරණ නිමැවුම වන ලක්ෂ්‍යයේදී ළමයි 26ට කීයද? 3. 26ට 3. හරියටම හරි. right. ළමයි ඔයා දන්නවා පූර්ණ තරංකාරී ආයතනයක් ලාභ උපරිම කරන්නේ MC සමාන MR ප්‍රවේශයේදී. ඔයා දන්නවා P සමානයි AR සමානයි MR පූර්ණ තරංකාරී ආයතනයක. MC සමාන MR. right. මෙන්න තියෙනවා ඔයාගේ MC. මෙන්න MR තියෙනවා. right. මෙන්න මේ අවස්ථා දෙකදීම ළමයි ඔයා MC සමාන MR වෙනවා. right. ඊගාවට තියෙන කොන්දේසිය තමයි අනිවාර්යයෙන්ම ළමයි MC ඉහළ නගමින් තියෙන්න ඕන MC සමාන MR ප්‍රවේශය. කියන්නේ මෙන්න මේ B කියන ලක්ෂණය තමයි ළමයි පූර්ණ තරංකාරී ආයතනයක් සමතුලිත වෙන්නේ. මෙතන තියෙන කොන්දේසි දෙක එකක තමයි MC සමාන MR වෙන්න ඕන සහ MC අනිවාර්යයෙන්ම ළමයි ඉහළ නගමින් තමයි තියෙන්න ඕන right. මේ බලන්න මේ පල්ල බහිනවා. A කියලා කියන්නේ පල්ලට එනවා. ඒතකොට ඒක ගන්න බෑ. අනිවාර්යයෙන් මේ ඉහළ යන්න ඕන. උත්තරේ 3. 26ට 3. 25ටත් 3. 27 නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේදී කිසිවක් නිෂ්පාදනය නොකරන්නේ නම් පහත සඳහන් පිරිවැය ඇතුලේ ශූන්‍යයක් ගන්න. ළමයි හිතන්න බේකරි එක. බේකරි එක එක පාන් ගෙඩියක් බනිස් කෙනෙක්වත් හදන්නේ. ඒතකොට ශූන්‍යයක් ගන්න මොකද්ද? 24 දාන්න බලන්න chat එකට. ඉක්මනට. හතර 3. ඔව්. මුළු විචල්්‍ය පිරිවැය තමයි ශූන්‍යයක් ගන්න. අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන පිරිවැය තමයි මුළු ස්ථාවර පිරිවැය. 24 3. 28. 28ට. ඔන්න ජාතිය ගිණුම්. ආදායම් චක්‍රීය ප්‍රවාහ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වාගේ ගන්න. 28ට. 28ට 3. 28ට 3. කුටුම්බ නිෂ්පාදන සම්පත් සපයනවා සහ ව්‍යාපාරික ආයතන මොකද කරන්නේ? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. ආදායම් චක්‍රීය ප්‍රවාහ සටහන්. 28ට 3. 29. දාන්න බාන ඉක්මනට අවසාන දෙක. තදේනිය කියන්නේ මොකද ළමයි? ඉසිරමයට 3 තමයි. දෙන්නත් කාල පරිච්ඡේදය ඇතුළතදී ආර්ථිකයක් නිෂ්පාදනය කරන ලබන සියලු අවසාන භාණ්ඩ හා සේවා මුළු වෙළඳපොළ වටිනාකම තමයි අපි දදේනිය වලදී ගන්න. right. ළමයි 30. 30 කීයද? ඔව් මූර්ත ප්‍රවාහය මොකද්ද?
ආයතන වෙතින් කුටුම්බ කරා ඇදෙන බාහන හා සේවා ප්‍රවාහය තමයි ඔතන ළමයි මූතර නෙමෙයි මූර්ත වෙන්න ඕනේ රයිට් ඔය ටයිපින් මිස්ටේක් එකක් තියෙන්නේ මූර්ත ප්‍රවාහය වෙන්න ඕනේ ඒ කියන්නේ නිෂ්පාදන ආයතන විසින් කුටුම්බ කරා ඇදෙනවා බාහන හා සේවා ප්‍රමාණය තිහට කියලා ළමයි 30ට 1 30ට 1 right හරි ළමයි පැය 2යි විනාඩි රිටර්න් පැය 2කමාරක් ප්‍රශ්න 26ක් තිබ්බා මට දාන්න බලන්න හරි ඒවා 30 මේ ප්‍රශ්න 26න් කීයද කියලා පොඩ්ඩක් කියන්න බලන්න සහ මේ සම්පූර්ණ පැය 2කමාරක් ඇතුළත කරපුවා මේ ගැටලුවක් තියෙනවද ගැටලුවක් තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න බලන්න ළමයි හරි ගාන දාන්න 36න් 26න් කීයද කියලා මේ වගේම අමාරු පේපර් එකක් අපි ඊළඟ පාර සාකච්ඡා කරමු ඩිස්කස් කරමු හොඳයි 24ක් කියන්නේ හොඳයි අතරම හොඳයි හරි ළමයි මේක ටිකක් මේ මම ඇඩ්වාන්ස් ප්‍රශ්න ටිකක් දැම්මේ මේ බදු සහනාධාර වලින් ඉතින් මේ අර මේ වගේම අමාරු පේපර් එකක් අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු මේ රයිට් එහෙනම් ළමයි ඉතින් වැඩ කරන්න මේ පාඩම් කරන්න මහන්සි වෙන්න අර ඕනම දෙයක ළමයි ඉතින් ප්‍රතිඵලයක් ගන්න ඔයාලා කැප වෙන්න බෑනේ කිසිම දෙයක් ඔයාලා නිකන් හම්බෙන්නේ නෑ පුතා අනිවාර්යයෙන්ම ඔයාලට මහන්සිලා වැඩ කරන්න වෙනවා නේ රෑ දවල් නිදි මරන්න වෙනවා නිදි මරාගෙන ඉතින් ඔයා ඒ ඇචීව් කරගන්න දේවල් තමයි රයිට් කියන්නේ නිකන් ළමයි කිසිම දෙයක් ඔයාලට හම්බෙන්නේ රයිට් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා මහන්සි වෙන්න ඕනේ සහ පාඩම් කරන්න ඕනේ වැඩ කරන්න ඕනේ තව මාස 7ක් 8ක් වගේ තමයි තියෙන්නේ ඒ කියන්නේ වගකීමෙන් වැඩ කරන්න ඕනේ රයිට් නැත්තම් ඔයාලා යම් කිසි දවසක වරි වෙන්න වෙනවා රයිට් නිසා මේ අවස්ථාව උදා කරගන්න එපා මහන්සිලා වැඩ කරන්න ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ අපි එහෙනම් ඊළඟ දවසේ ඊට වඩා හොඳ පේපර් එකකින් හම්බෙමු වැරදි ප්‍රශ්න ආයෙ බලන්න රයිට් මේ වීඩියෝ එක මම රෙකෝඩින් එක දානවා ආයෙ බලන්න ආපහු බලන්න රයිට් ඔයාලට තේරෙන්නකම් බලන්න හරිද එහෙම බලලා ඔයා වැරදි තැන් හදාගෙන තමයි ඉස්සරහට යන්න ඕන අඩුපාඩු තියාගෙන ඉස්සරහට යන්න බෑ මොකද ඔයා ඊළඟ පේපර් එකකින් වරද්දන්නේ ඔය ප්‍රශ්න ටිකම තමයි රයිට් ඒක නිසා හරියටම තේරුම් ගන්න හරි එහෙනම් මේ මම සෙෂන් එක එඩ් කරනවා හරි අයබෝන්න